හරි පුතේ අයිබෝවන් ඔන්න පේපර් ක්ලාස් එකේ තව කොටසක් එක්ක හරි පුතේ ඒතර අයිබෝවන් පේපර් ක්ලාස් එකේ අලුත් දවසක් එක්ක අපි එකතු වෙන්නේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට ජාතික ගිණුම් වලට සහ ඒ කියන්නේ ජාතික ගිණුම් සහ සාර්වාර්ථික සමතුලිතය මෙන්න මේ කියන කොටස් වලට අදාළ 2012 ඉඳන් 2024 දක්වා පාස් පේපර්ස් ටික අපි පුළුවන් තරම් ප්‍රමාණයක් අද සාකච්ඡා කරලා අවසන් කරනවා. මම හිතන්නේ අපිට අවසානයේ දක්වාම ඔයා රැඳිලා ඉඳී. ඒ වගේම රැඳිලා ඉන්න කියලා මම ඔන්න කියනවා. මොකද මේක මෙහෙම්මම වැඩේ ගොඩ දාගමු අපි. ආයි රෙකෝඩින් බලලා පස්සට දාගන්න නැතුව. මොකක් හරි අපි කනෙක්ෂන් ප්‍රශ්නයක් වුණොත් ඔයාට එතකොට රෙකෝඩින් එක බලලා ඒක කරගන්න පුළුවන්. පුළුවන් තරම් ලයිව් සම්බන්ධ වෙලා වැඩේ ඉවර කරගමු. හරි. එතකොට ඊයේ අපි නිෂ්පාදනය සහ පිරිවැයට අදාළ MCQ සමස්තයම කතා කරලා අවසන් කරලා තියෙනවා. දැන් ජාතික ගිණුම් සාර්වාර්ථිකය ගත්තම පුතේ MCQ 7ක් වගේ අනිවාර්යෙන් A level paper එකට එනවා. හැම අවුරුද්දෙම MCQ 7කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මෑත කාලේ ඉන්නනම් අපි ගත්තොත් අනිවාර්යයෙන්ම වඩ MCQ 7ක් එනවා. ඒ කියන්නේ ජාතික ගිණුම් වලින් MCQ 4ක් එනවා. සාර්වාර්ථික සමතුලිතෙන් MCQ 3ක් එනවා. හරි. එහෙනම් ඔය කොටස් ටික තමයි ඔන්න දැන් අපි 2012 ඉඳන් සාකච්ඡා කරන් යන්නේ. හරි. අපි එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නේ 2012ට අදාළව. අපිට කියනවා මෙන්න මේ විදිහට ජාතික ගිණුම් කරණයට අදාළව ප්‍රශ්න ටික තමයි මුලින්ම අපි කතා කරන්නේ. දලදේශීය නිෂ්පාදිතය. හරි. දැන් දලදේශීය නිෂ්පාදිතය ගැන කතා කරද්දී මේකේ දේවල් කීපයක් පුතේ අපිට දීලා තියෙනවා. පොඩක් බලාගෙන යන්න අපි. දලදේශීය නිෂ්පාදිතය කියන එකේ අදහස තමයි මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ. අපි පොඩක් උත්තර ටික කියවගෙන යමු. දෙන ලද වර්ෂයක් තුල ගනුදෙනු කරනු ලබන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වටිනාකම. ඒකෙන් දලදේශීය නිෂ්පාදිතය ගැන හරි අදහසක් පුතේ අපිට එන්නේ. ඒක මම අයින් කරනවා. දෙන ලද වර්ෂය තුල මිලදී ගන්න ලැබූ ව්‍යාපාරික කොටස් හෝ අලෙවි කරන ලද බැඳුම් කර හෝ වැනි මූල්‍ය ගනුදෙනු නැත. මූල්‍ය දේවල් ගැන අපි කතා කරේ නෑ විශේෂයෙන්. ගණනය කරද්දී අතරමැදි නිෂ්පාදන අධිරයන්හි මිලදී ගන්න භාණ්ඩ තුලත් කරේ නැත. මොකද අවසාන භාණ්ඩ විතරයි අපි ගන්න අතරමැදි භාණ්ඩ ගන්නෑ. දෙන ලද වර්ෂය තුලදී දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද සියලුම අවසාන භාණ්ඩ හා සේවා සඳහා වැය කරන ලද මුළු වියදම් වල එකතුවට සමාන වේ. ඊට පස්සේ අපි අවසාන උත්තරෙත් බලමු. දෙන ලද වර්ෂයක් තුල නිෂ්පාදනය කරන ලද සියලුම භාණ්ඩ හා සේවා වලින් සමන්විත වේ. ඔව්. හොඳම උත්තරේ විදිහට පුතේ ආන්සර් එක 4 අපිට තෝරගන්න පුළුවන්. ඔයා දන්නවා ජාතික ගිණුම් වල ප්‍රවේශ තුනක් තියෙනවා. නිමවුම් ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය සහ වියදම් ප්‍රවේශය. ඒතර මේ තුනෙන්ම ලැබෙන්නේ එක සමාන වටිනාකමක්. නැත්නම් එකිනෙකට සමාන වටිනාකමක් තමයි ලැබෙන්නේ. ඒතර දැන් මෙතනදී අපෙන් බලාපොරොත්තු වෙන්නේ අර වියදම් ප්‍රවේශයේ යටතේ දදීනි කොහොමද හදාගන්නේ කියන එක. ඒක තමයි අදහස මෙතනින් පේන්නේ අපිට. හැබැයි දලදේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අදහස ගත්තොත් අවසාන භාණ්ඩ හා සේවා සඳහා දරන වියදම තමයි අපි දදීනි විදිහට සලකන්නේ. හරි. එහෙනම් ඔන්න 2012 පළවෙනි ප්‍රශ්නෙට අදාළව ආන්සර් එක 4 විදිහට අපිට තෝරගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. ව්‍යාපාර චක්‍රයක අපිට විස්තරයක් දීලා තියෙන්නේ. ව්‍යාපාර චක්‍රයක ප්‍රසාරණාත්මක අධීරයේදී සිදුවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත්තේ. හරි. පුතේ මේකේ මේ ව්‍යාපාර චක්‍ර ගැන මම චුට්ටක් කතා කරලා එන්නම්. පොඩ්ඩක් අපි වෙනම නෝට් එකක් දාගෙන එමු. හරිද? මම පොඩ්ඩක් වෙනම පැහැදිලි කරන්නම්. මොකද ව්‍යාපාර චක්‍ර ගැන ප්‍රශ්න කීපයක් මේ ඒලෙවල් අවුරුදු වල ඇවිල්ලා තියෙන හින්දා. හරි. දැන් මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ව්‍යාපාර චක්‍රයක් ගැන ව්‍යාපාර චක්‍රයක් අපි ගත්තොත් මෙන්න මේ වගේ අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ තියෙන්නේ කාලය. අපි කාලය ගත්තොත් මේ කාලයත් එක්ක ආර්ථිකයේ වෙනස් වෙනවා පුතේ මූර්ත නිමෝම. එහෙනම් මෙතනට අපි මූර්ත නිමෝම කියලා ගන්නවා. කාලය සහ මූර්ත නිමෝම. ඔන්න මට්ටම් දෙකක් තියෙනවා. හරිනේ. ඊළඟට සාමාන්‍යයෙන් ආර්ථිකයක අපි ගත්තොත් එහෙම විභව නිමෝම මෙන්න මේ වගේ සුමටව ගමන් කරනවා. ආර්ථිකයේ විභව නිමෝම මෙන්න මේ වගේ සුමටව ගමන් කරනවා. විභව නිමෝම කියලා අපි මේක කියනවා. විභව නිමෝම. නැත්නම් මේ විභව නිමෝමට සමාන වචනයක් සමහර තැන්වල යූස් කරනවා අපි වෘද්ධි උපනතිය කියලා. වෘද්ධි උපනතිය. වෘද්ධි උපනතිය. විභව නිමෝම නැත්නම් වෘද්ධි උපනතිය. ඒ කියන්නේ පුතේ විභව නිමෝම කියන්නේ ආර්ථිකයක් බලාපොරොත්තු වෙන නිමෝමනේ. හරිද? ඒ කියන්නේ සැබෑ නිමෝම නෙමෙයි. ආර්ථිකයක් ළඟා කරගන්න අපේක්ෂා කරන නිමෝම තමයි විභව නිමෝම කියන්නේ. හැබැයි ආර්ථිකයේ සැබෑ නිමෝම ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සර්පිලාකාර විදිහට. නැත්නම් අපි කියන උච්චාවචන සමූහයක් එක්ක. ඒ කියන්නේ ආර්ථිකයේ සැබෑ නිමෝම පුතේ යන්නේ මෙන්න මේ විදිහට. හරිද? ආර්ථිකයේ සැබෑ නිමෝම යන්නේ මෙන්න මේ විදිහට. සර්පිලාකාර විදිහට. සැබෑ නිමෝම. හරි. ඊළඟට මෙතන මම
ලක්ෂයන් දෙකක් මාක් කරන්න මෙන්න මේ දෙන්න ඡේදනය වෙන තැන. ඒක අපිට අර විශේෂයෙන් වැදගත් වෙන්නේ ඇත්තටම. මෙතන පොයින්ට් එක නිකන් මාක් කරගමු අපි. මේක මම දාගන්නවා t t1 කියලා ඔන්න කාල පරිච්ඡේද දෙකක් අපි මාක් කරගන්නවා. ඊළඟට පුතේ මේකේ මම අදියර කීපයක් මාක් කරන ඔන්න බලන්න. මේක දැන් අපි ගත්තොත් ඔන්න මේ ආර්ථික නිෂ්පාදනය අඩු වෙන මට්ටමක් තියෙනවනේ. මේක මම අංක 1 කියලා මාක් කරන්න. හරිද? ඔකට අපි කියන පසුබැසීම කියලා. ඒක මම වෙනම විස්තරයක් විදිහට ගන්න. හරි. දැන් බලා ගන්නමු. ඊළඟට මේක පසුබැහැලා යන්න පුළුවන් අවම මට්ටමක් තියෙනවා. ඒක අපි අංක 2 කියලා දාමු. ඒක තමයි පතුල. මොන පතුල? ඊළඟට මේක වැඩි වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒකට අපි දානවා තුන්වෙනි පොයින්ට් එක. ඒක ප්‍රසාරණය කියලා කියන්නේ. ඒක ගිහිල්ලා යන්න පුළුවන් උපරිම මට්ටමක් තියෙනවා. ඒක තමයි අපේ පීක් එක කියන්නේ. මුදුනත අංක 4. හරි. පුතේ එතකොට මේකේ මම ඔන්න කොටස් 4ක් මාක් කරානේ. මේ 4 මම පොඩක් වෙනම ගන්නම් මේ හරියෙන්. අංක 1ට අපි කියන්නේ පසුබැසීමේ අවධිය. නැත්නම් පසුබැසීම කියලා අපි ගමුකෝ. අංක 1 පසුබැසීම. 2ට කියන්නේ පුතේ පතුල. ඒ කියන්නේ පසුබැසීම අවසාන වෙලා ප්‍රසාරණය ආරම්භ වන අවස්ථාව. ඒකට තමයි අපි පතුල කියලා කියන්නේ. පතුල කියන්නේ තාර්ථිකය අර නිෂ්පාදන කටයුතු වල පහළම තත්ත්වය. යන්න පුළුවන් පහළම තත්ත්වෙට ගිහිලා තියෙනවා. පතුල පස්සේ නැත්නම් පතුලෙන් පස්සේ අපි ගන්නවා ප්‍රසාරණය. ආර්ථිකය ආයි නිෂ්පාදනය වෙන වැඩි වෙන්න ගන්නවා. ප්‍රසාරණයත් අවසානයේ තියෙන එක මට්ටමකට යනවා මුදුනට. හරි. පුතේ මේකේ මේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා මම ඒව ගන්නම්. විශේෂයෙන් ඔය පසුබැසීම වගේ දේවල් වලදී. පසුබැසීමේදී අපි කියනවා මේ ආර්ථිකයේ නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ පුතේ සේවා නියුක්තිය අඩු වෙනවා කියන එක. නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ සේවා නියුක්තිය අඩුවීමක් අපිට දකින්න පුළුවන්. ඊළඟට ප්‍රසාරණය ගත්තම ප්‍රසාරණයේදී නිෂ්පාදනය ආර්ථිකයේ වැඩි වෙනවා. ආර්ථිකයක නිෂ්පාදනය ඉහළනවා. ඒ වගේම තමයි පුතේ සේවා නියුක්තිය ඉහළනවා. නිෂ්පාදනය සහ සේවා නියුක්තිය වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. සේවා නියුක්තිය වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් ප්‍රසාරණයේ දැන් සේවා නියුක්තිය වැඩි වෙලා ওই විදිහට ගිහිල්ලා මිනිස්සු අතරට ආදායම් මෙද්දී පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. හරිද? ඒක තමයි මේ ප්‍රසාරණයේ ඉස්සරහ ඉදිරියට ගියොත් එහෙම මේකෙන් උද්දමනාත්මක නැත්නම් උද්දමන බලපෑමක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. උද්දමන බලපෑමක් මේ ප්‍රසාරණයේ හින්දා ඇති වෙන්න පුළුවන්. තව එකක් තමයි මේ පසුබැසීම අඛණ්ඩව තිබ්බොත් පුතේ ඒකට අපි කියන ආර්ථික අවපාතයක් කියලා. වා නිෂ්පාදන හැකියාව අයින් වල ඒක ඉගෙන තියෙනවා. අපි ඒක දැනටමත් කතා කරලා තියෙන්නේ. හරි. දැන් අපි පොඩ්ඩක් යන් මේකේ අහන ප්‍රශ්නෙට ඔන්න මම මූලික දේවල් ටික ව්‍යාපාර චක්‍රයකට අදාළව දාගත්තා. ඒතර මේකේ වාදන මාතෘකාව වෙන්නේ බිස්නස් සයිකල් කියන එකනේ. මේ තියෙන ඒතර ව්‍යාපාර චක්‍ර කියන එක. ව්‍යාපාර චක්‍රය කියන පාර්ට් එක. හරිනේ. දැන් මේකේ අපි ගත්තොත් ප්‍රශ්නෙට ගියොත් ප්‍රශ්නේ අපෙන් අහන්නේ මෙහෙමයි. ව්‍යාපාර චක්‍රයක ප්‍රසාරණාත්මක අධීරයේදී සිදුවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත්තේ. හරි. බොහෝ සෙයින් ඉඩකඩ තියෙන ප්‍රසාරණාත්මක අධීර ගහන්නේ. ප්‍රසාරණාත්මක අධීරකදී. ප්‍රසාරණාත්මක අධීරක් කියන පුතේ මං කියව මූර්ත දදීනි වැඩි වෙන්න ඕනේ. එතකොට පහළ වැටෙනවා කියන ඒවා වැරදි. පොලි අනුපාතික සම්බන්ධ කරන්නේ උද්දමන ඉහළ යාම සේවා නියුක්තිය පහළ නෙමෙයි ඉහළනේ යන්නේ. එතකොට මෙතන වැරද්දක් තියෙනවා ඒකේ. එතකොට 3 4 5 වැරදි. මූර්ත දදීනි වැඩි වෙන්න ඕනේ. සේවා වියුක්තිය පුතේ අඩු වෙන්න ඕනේ. වැඩි වෙන්න නෙමෙයි. කියන්නේ උත්තරේ 1. මොකද අපි කියේ සේවා නියුක්තිය වැඩි වෙනවා. සේවා වියුක්තිය අඩු වෙනවා. පැහැදිලිනේ සේවා නියුක්තිය වැඩි වෙනවා කියලානේ කිව්වේ. සේවා නියුක්තිය වැඩි වෙනවා කියන්නේ සේවා වියුක්තිය අඩු වෙනවා කියන එක තමයි. හරි. ඊළඟට අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. ඔන්න ව්‍යාපාර චක්‍රය ගැන අපි පොඩි අයිඩියා එකක් ගත්තා. දැන් ඔය වගේම ප්‍රශ්න ඉස්සරහටත් එනවා. දලදේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී පහත සඳහන් දෙය අතරින් එක් අයිතමයක් හැර අන් සියල්ලම බැහැර කෙරේ. එලෙස බැහැර නොකරන අයිතමය අහන්නේ. බැහැර කරන්නේ නැති එක. අතරමැදි බාන්න පුතේ අයින් කරනවා. සලකා බලන වර්ෂය තුල ඉදි කරන ලද සියලු නිවාසවල වටිනාකම ආයක තමයි උත්තරේ. ඒක බැහැර කරන්නේ නැහැ. පාවිච්චි කළ බාන නැවත විකිණීම අයින් කරනවා. ශුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්න. ආණ්ඩුවේ ලබා දෙන සහනාධාර කියන පුතේ සංක්‍රාම ඒ දේවල් අපි අයින් කරනවා නෙමෙයි. ඔයා දන්නවා. සාමාන්‍යයෙන් ආර්ථිකයක අර ජාතික ගිණුවලදී බෙදෙන ක්‍රියාකාරකම් වල ස්වරූප කීපයක් තියෙනවා. ඒ ස්වරූප වලට අනුව තමයි දේවල් ටිකක් අපි අඳුරගන්නේ. හරි. මම ඒකත් පොඩි වර්ගීකරණයක් කරගෙන එන්න. හරිද? ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න. මම මේ පොයින්ට් උත් මතක් කරනවා. හරිද? දැන් බලා ගන්නකෝ. ආර්ථිකයක සිද්ධ වෙන ක්‍රියාකාරකම් පුතේ අපිට වර්ග කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක චුට්ටක් බලාගෙන යන්න. මොකද මේක මම දැන් මෙතනට ගන්නේ
අපි දැන් ඉස්සරහට ගන්න පාස් පේපර්ස් කීපයකම පුතේ මේක චෙක් කරලා තියෙනවා. ඒ හින්දා මේක ගැන පොඩි අයිඩියා එකක් දාගෙනම ඉස්සරහට යන්න. sorry. අපි ගන්නවා මෙහෙම. ආර්ථිකයක සිදුවන ක්‍රියාකාරකම්. ආර්ථිකයක සිදුවන ක්‍රියාකාරකම්. ආර්ථිකයක සිදුවන ක්‍රියාකාරකම්. හරි. සාමාන්‍ය පුතේ ආර්ථිකයක සිදුවන ක්‍රියාකාරකම් ගත්තම මේ ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට මුලින්ම මම වර්ග කරනවා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරනවා. එකක් නිෂ්පාදන නොවන ක්‍රියාකාරකම්. නිෂ්පාදන නොවන ක්‍රියාකාරකම්. නිෂ්පාදන නොවන ක්‍රියාකාරකම්. අනිත් එක තමයි පුතේ නිෂ්පාදන ක්‍රියාකාරකම්. නිෂ්පාදන ක්‍රියාකාරකම්. නිෂ්පාදන නොවන ක්‍රියාකාරකම්. නිෂ්පාදන ක්‍රියාකාරකම්. ඊට පස්සේ නිෂ්පාදන නොවන නිෂ්පාදන කියන එක ගැන කතා කරද්දී මෙතන අපි ගන්නවා ඵලදායී නොවන ක්‍රියාකාරකම්. නිෂ්පාදන නොවන කියද්දී ඵලදායී නොවන කියන එක. මෙතනට අපි ගන්නවා ඵලදායී. හරි. පුතේ මම මේක තව ටිකක් සරල කරලා ඔයාලට කියන්නම් මෙන්න මෙහෙම. සාමාන්‍ය නිෂ්පාදන නොවන ක්‍රියාකාරකමක් කියන්නේ ආර්ථිකයට අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් බිහි වෙන්නේ නැති ක්‍රියාකාරකම්. මම මේ කතරයක් දාන්නේ ඒකයි. මේ ඕනනම් ඔයාලට පොඩ්ඩක් පොයින්ට් කරගන්න පුළුවන් නා. හරිද? වෙනම නෝට් එකක් ඕනනම් දාගමු අපි කෙටියෙන්. නිෂ්පාදන ක්‍රියාකාරකමක් කියන්නේ පුතේ අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් බිහි වෙන ක්‍රියාකාරකම්. අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් බිහි වෙන ක්‍රියාකාරකම්. ඔන්න පොයින්ට් එක හරිනේ. ඊළඟට අපි ගන්නවා මෙහෙම. නිෂ්පාදන නොවන ක්‍රියාකාරකම් ගත්තම මේකේ කොටස් තුනක් අපි ගන්නවා ප්‍රධාන වශයෙන්. එකක් ශුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්න ගනුදෙනු. ශුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්නා ගනුදෙනු. ශුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්නා ගනුදෙනු. හරි. ඊළඟ එක පුතේ පාවිච්චි කළ බාන නැවත විකිණීමාශ්‍රිත ගනුදෙනු. පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීමාශ්‍රිත ගනුදෙනු. පාවිච්චි කළ බාන නැවත විකිණීමාශ්‍රිත ගනුදෙනු. දෙවෙනි පොයින්ට් එක. තුන්වෙනි එක පුතේ අපි ගන්නවා සංක්‍රාම ගනුදෙනු. තුන්වෙනි එක සංක්‍රාම ගනුදෙනු. ඔන්න ඔය විදිහට පුතේ මම පොයින්ට් ටිකක් අඳුර ගන්න ඔන්න ප්‍රධාන කරුණු තුනක්. හරිද? ඊළඟට මේක ඔන්න නිෂ්පාදන නොවන පැත්ත හරිනේ. නිෂ්පාදන ක්‍රියාකාරකම් ගත්තම මේකේ අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. එකක් ආර්ථික නොවන ක්‍රියාකාරකම් කියලා මම බෙදනවා. එක පොයින්ට් එකක්. ආර්ථික නොවන. ඒ කියන්නේ නිෂ්පාදන හැබැයි ආර්ථික නොවන. අනිත් එක තමයි ආර්ථික ක්‍රියාකාරකම්. මේ පැත්තෙන් මම ගන්නවා ආර්ථික නොවන මේක ආර්ථික ක්‍රියාකාරකම්. හරි. මම මෙතන ලියන්නේ නැහැ පුතේ නිකන් කියන්නම් හොඳට අහගන්න. ආර්ථික නොවන කියන්නේ වෙළඳපොළ හුවමාරුවක් වෙන්නේ නැත්නම් ඒක ආර්ථික නොවන ක්‍රියාකාරකමක්. හැබැයි නිශ්චිත වශයෙන් වෙළඳපොළ හුවමාරුවක් වෙනවා නම් ඒක ආර්ථික ක්‍රියාකාරකමක්. ඒතර මේකේ මේ අපිට අඳුර ගන්න පුළුවන් මෙන්න මෙහෙම ආර්ථික නොවන ක්‍රියාකාරකම් ගත්තම කොටස් දෙකයි. එකක් අපි ගත්තොත් ස්වයං සේවා. නැත්නම් සෝ පරිභෝජන සේවා කියලාත් මේ වලට කියනවා. ස්වයං සේවා. අනිත් එක තමයි ස්වභාවික නිෂ්පාදන ක්‍රියා. ස්වභාවික නිෂ්පාදන ක්‍රියා. ස්වභාවික නිෂ්පාදන ක්‍රියා. හරිද? ඔන්න ඔහොම ගන්න පුළුවන් අපිට. හරි නේද? ඔන්න ක්‍රියාකාරකම් ටික මම පොඩ්ඩක් පොඩියට ගත්තා. ස්වයං සේවා ස්වභාවික නිෂ්පාදන ක්‍රියා. හරි. මෙන්න මේ පොයින්ට් එක තමයි අපිට වැදගත් වෙන්නේ. හරිද? ආර්ථික ක්‍රියාකාරකම් නිෂ්පාදනත් වෙන ආර්ථික ක්‍රියාකාරකම්. මේකේ පුතේ කාණ්ඩ කීපයක් තියෙනවා. හරිද? ආර්ථික ක්‍රියාකාරකම් ගත්තම නිෂ්පාදනයකුත් වෙනවා ආර්ථිකත්. වෙළඳපොළ වටිනාකමකුත් තියෙනවා. හුවමාරුවක් වෙනවා. ඒවා කෙලින්ම නිෂ්පාදනීමට දදේට ඇතුළත් කරන දේවල්. ඒවා තමයි අපි වර්ග කරන්නේ මෙන්න මෙහෙම. මම ඒකේ කොටස් ටිකක් ගන්නම්. පළවෙනි එක සෙසු ආර්ථික ඒකක සඳහා නිපදවන භාණ්ඩ. සෙසු ආර්ථික ඒකක සඳහා නිපදවන භාණ්ඩ. සඳහා නිපදවන භාණ්ඩ හා සේවා අපි ඒවා පොදුවේ ගමුකෝ භාණ්ඩ හා සේවා.
ඊළඟට පුතේ දෙවැනි එක ගන්නවා ස්ව පරිභෝජන භාණ්ඩ. ඒ කියන්නේ තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් හදාගන්න භාණ්ඩ. ස්ව පරිභෝජන භාණ්ඩ අපි ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි එක තම පදිංචි නිවසින් ලැබෙන නේවාසික සේවය. මේවා පුතේ පොඩ්ඩක් පාඩම් කරගන්න. සෙකන්ඩ් පාර්ට් එකටත් එතකොට ඔයාලට මේක උදව් වෙනවා. තම පදිංචි නිවසින් ලැබෙන නේවාසික සේවය. නේවාසික සේවය. මේවා ඒතර කොහොමත් නිෂ්පාදනීමට දදීන්ට ගන්නවා. හතරවෙනි පොයින්ට් එක අපි කියනවා මෙහෙම. වැටුප් ලබන සේවකයන් සපයන ගෘහ සේවා. වැටුප් ලබන සේවකයන් සපයන ගෘහ සේවා නැත්නම් පෞද්ගලික සේවා කියලා කියන්නත් පුළුවන්. ගෘහ සේවා සහ පෞද්ගලික සේවා. මම ගෘහ සේවා විතරක් කියලා ගත්තා. හරි අන්තිම පොයින්ට් එක අපිට ගන්න පුළුවන් පස්වෙනි පොයින්ට් එක පුතේ. දැනුම ගබඩා කළ හැකි නිෂ්පාදිත. දැනුම ගබඩා කළ හැකි නිෂ්පාදිත. දැනුම ගබඩා කළ හැකි නිෂ්පාදිත කියද්දි පුතේ ඔය චිත්‍රපට වෙන්න පුළුවන්. හරිද? වීඩියෝ ගේම් එකක් වෙන්න පුළුවන්. නිවුස් කියපු දේවල් වෙන්න පුළුවන්. ආය වගේ දේවල් අර ගබඩා කරලා තියා ගන්නවා නම් ඒවත් පොයින්ට් විදියට අපි ගන්නවා. හරි. මට පොඩ්ඩක් chat එකට දාන්න පුතේ වැඩේ තේරුණාද? මම ඔන්න බෙදීමක් කරා. පොඩි වර්ගීකරණයක් ගත්තේ. මොකද මේ ඉස්සරහට මේකෙන් අපිට මේ වර්ගීකරණයෙන් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. වැඩේ පැහැදිලිද අපි බෙදාගත්ත විදිය? එතකොට මෙතන මං කිව්වා ආර්ථිකයේ ක්‍රියාකාරකම් පුතේ නිෂ්පාදන නොවන නිෂ්පාදන කියලා කොටස් බෙදුවා. නිෂ්පාදනය කියන නැවත බෙදුවා ආර්ථික නොවන ආර්ථික කියලා. පැහැදිලිනේ? අර වෙළඳපොළ හුවමාරු වෙන වටිනාකමත් එක්ක. වැඩි පැහැදිලිනේ? හරි නියමයි. අපි යන් එනං ඉස්සරහට. දැන් මේකේ දීලා තියෙන උත්තර බලන්න පුතේ. මේකේ දැන් ඔන්න අපිට කියනවා අර අපි බැහැර කරපු දේවල් ටික පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම ආශ්‍රිත ගනුදෙනු, ශුද්ධ වශයෙන් මූලිකම ස්වරූපයක් සහිත ගනුදෙනු, සංක්‍රාම ගනුදෙනු, ඒ කියන්නේ සංක්‍රාම සහනාධාර වගේ දේවල්. ඒ ඔක්කොම අපි අයින් කරනවා. මොකද ඒවා නිෂ්පාදන නොවන. අතරමැදි භාණ්ඩවල වටිනාකම පුතේ ගන්නෑ. මොකද අවසාන භාණ්ඩවල වටිනාකම විතරයි අපි ගන්නේ දදේනිගේ. මොකද අවසාන භාණ්ඩේ වටිනාකම ඇතුලේ අතරමැදි යෙදුම් අතරමැදි භාණ්ඩවලට වැය කරපු යෙදන් ටිකත් අන්තර්ගත වෙනවා. ආයි එකම වටිනාකම නැවත නැවත ගන්න ගියොත් පුතේ යන්න අපිට එනවා දුයි ගන්න දෝෂය. ඒ හින්දා තමයි මෙතන අපි ඒක වළක්වගෙන යන්නේ. හරි. අපි ඊළඟට ගානකට එනවා. හතරවෙනි ප්‍රශ්නේ අපිට දෙනවා. හරිද? එතකොට මේකේ ඔන්න අවසාන ප්‍රශ්නේ 2012ට අදාළයි. පුතේ මේකේ පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. අපි ඒකත් එක්ක අරගෙන යමු. අපිට කියනවා එක්තරා ආර්ථිකයක් සඳහා අදාළ සාර්වාර්ථික දත්ත පෙළක් පහත දැක්වේ. සියලු සංඛ්‍යා රුපියල් බිලියන වලිනි. හරි. ඊළඟට මේකේ මේ මෙන්න මෙතන පුතේ පොඩි දෙයක් තියෙනවා අපිට හදාගන්න. ශුද්ධ අපනයන මේ 50ක් නෙමෙයි ඍණ 50ක් කියලා හදාගන්න. ශුද්ධ අපනයන ඉන්න ඕන ඍණ 50යි. නැත්නම් අපිට උත්තරේ ගනිද්දි ප්‍රශ්නයක් එනවා. හරි. අපි දැන් පොඩක් ගාන හදලා බලමු. සාමාන්‍ය මේක කියන්න පුතේ අපිට ශුදේනි හදන්න කියලා. වෙළඳ මිලට ශුද්ධ දේශීය නිෂ්පාදිතය. ශුද්ධ දේශීය නිෂ්පාදිතය ඉල්ලන්නේ. මුලින්ම අපි දදේනිව හදාගමුකෝ. ඊළඟට ෂේවීම් ටික අයින් කරන්න තියෙනවා. හරි. පෞද්ගලික පරිභෝජනය. පුතේ මම මේකේ මේ ඉංග්‍රීසි අක්ෂරයෙන් ගන්නම්. මොකද පෞද්ගලික පරිභෝජනයට අපි කියන්නේ C කියලා. එයා 2200යි කියලා දෙනවා. ඊළඟට එයා හරිනේ එතකොට පෞද්ගලික පරිභෝජනය හරි. ඊළඟට දල ආයෝජනය 400යි. දල ආයෝජනය කියන්නේ ඉන්වෙස්ට්මන්ට් නේ 400යි. ඊළඟට ආණ්ඩුවේ මිලදී ගැනීම. ආණ්ඩුවේ මිලදී ගැනීම කියන්නේ පුතේ G. government expenditure කියලා අපි කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසියෙන්. එතකොට එයා 500යි. හරිනේ 500යි. මෙතන 400 2200 ඒ ටික හරි. මේ තුනේ එකතුව ගත්තොත් 2500යි 2600 3100ක්. මේ 3100 පුතේ අපි කියන්නේ GDE. සමාන අපි කියන්නේ GDE කියලා. හරිද? GDE කියන එකේ අදහස මම ඒක වෙනම මේ හරින් ගන්නම්. එයාට කියන අපි දලදේශීය වියදම. GDE කියලා කියන්නේ දලදේශීය වියදම. දලදේශීය වියදම කියන එක. ඒක තමයි මේ GDE කියලා මම දාලා තියෙන්නේ. එයාට අපි එකතු කරනවා පුතේ ශුද්ධ අපනයන NX. ශුද්ධ අපනයන දැන් ඍණ 50යිනේ තියෙන්නේ. එතකොට අපිට උත්තරයක් එනවා 3050යි කියලා. මේ 3050ට තමයි අපි කියන්නේ GDP. ඒ කියන්නේ GDP කියන්නේ දලදේශීය නිෂ්පාදිතය. හැබැයි අපි ගන්න මේකේ දලාගයක් වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදිතය. ගානේ අහන්නේ අපි ශුද්ධ දේශීය නිෂ්පාදිතය. එහෙනම් පුතේ මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ හදපු ගානෙම මෙතනින් අපි අඩු කරනවා ෂේවීම් කියලා. මං ෂේ කියලා ගන්න. සාමාන්‍ය ෂේ වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඩිප්‍රීෂিয়েෂන් කියලා. ෂේ කියන එක ඔන්න 400ක් තියෙනවා. ඒ 400ව මෙතන 3050න් අඩු කරගන්න. 0.5යි
10න් 4ක් 6යි කියන පුතේ 2650යි. මෙයාට තමයි අපි කියන්නේ කෙටියෙන් ශුද්ධ දේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ. ශුද්ධ දේශීය නිෂ්පාදිතය 2650යි. ඒ කියන්නේ උත්තරේ 1. ආන්සර් එක 1 කියලා ගන්න පුළුවන්. ශුද්ධ දේශීය නිෂ්පාදිතය 2650යි. හරිනේ. ඔන්න ගාන අපි හදාගත්තා. මුලින් පුතේ දළ දේශීය නිෂ්පාදිතය හෙව්වේ මේ ටික පහලින් පහලට එකතු කරගෙන ඒකෙන් ෂෙයා ටික අයින් කරා නම් ඔන්න අපිට එනවා ශුද්ධ දේශීය නිෂ්පාදිතය 2650යි. හරි. ඔන්න ඒ අවුරුද්ද හරි 2012 හරිනේ. ඊළඟට පේනවා 2013 කියන පොයින්ට් එකට. හරි. මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය කෙරෙහි බලපෑමක් ඇති නොවනුයේ පහත සඳහන් කවරක් නිසාද? දළ දේශීය නිෂ්පාදිතයේ බලපෑමක් වෙන්නේ නැත්තේ. පෞද්ගලික පරිහරණය සඳහා පාරිභෝගිකයෝ විසින් අලුතෙන් මෝටර රථයක් මිලට ගැනීම, මොටෝරියක් මිලට ගැනීම, ආණ්ඩුව ආරක්ෂක විද්‍යාපීඨයෙන් නව බස් රථයක් මිලට ගන්න එක, පාරිභෝගිකයෝ විසින් බාබර් සාප්පුවකින් කොණ්ඩේ කප්පවා ගැනීම, ආයෝජකෙක් විසින් දුර්ලභ ගණයේ පැරණි චිත්‍රයක් වෙන්දේසියකින් මිලදී ගන්න එක, නිෂ්පාදන සමාගමක් තම කර්මාන්ත ශාලාව සඳහා විදුලි ජනන යන්ත්‍රයක් මිලදී ගැනීම. හරි. එතකොට මේක මූර්ත දළ දේශීය නිෂ්පාදිත ප්‍රමාණය කෙරේ බලපෑමක් ඇති නොවනුයේ. ඔව්. පුතේ මේකේ ඔයා පොඩ්ඩක් ගෙස් කරන්න බලන්න මොකක්ද උත්තරේ ඉන්න ඕනේ කියලා ටක් ගාලා. මට chat එකට දාන්න බලන්න. උත්තර පහෙන් ඔයා හිතන විදියට මේකේ 2013 පළවෙනි ප්‍රශ්නේ ආන්සර් එක එන්න ඕනේ මොකක්ද කියලා ටක් ගාලා දාන්න බලන්න chat එකට. ඔහොම උදා. පුතේ ටක් ගාලා chat එකට දාන්න ආන්සර් එක. ඔයා හිතන විදියට හිතන ආන්සර් එක දාන්නකො. හරි. එතකොට පුතේ මේකේ ගොඩක් අය ආන්සර්ස් දාලා තිබ්බා. හරිද? අපි පොඩක් බලාගෙන යමු මේක. දැන් මම මේ එකින් එකට පොඩක් කතා කරනවා. පෞද්ගලික පරිහරණය සඳහා පාරිභෝගිකයෝ විසින් මෝටර රථයක් මිලට ගැනීම.
ඔව් අලුතෙන් පුතේ අපි ගත්තොත් මේ මෝටර රථයක් මිලදී ගත්තම මේක එනවා දදින්ට. මේක ඉන්නේ පෞද්ගලික පරිභෝජනය කියලා. හරිද? ඒ පොයින්ට් එක එන්න ඕනේ. ආණ්ඩුව ආරක්ෂක විද්‍යාපීඨයට නව බස් රථයක් මිලට ගත්තම පුතේ මේක ආණ්ඩුවේ වියදමක්. ඒ කියන්නේ රාජ්‍ය වියදම් යටතේ එනවා දදින්ට. බලපෑමක් වෙනවා. බාබර් සාප්පුවකින් කොණ්ඩේ කපවා ගැනීම කියද්දිත් අපි ගත්තොත් වෙළඳ ගනුදෙනුවක් වෙන්නේ සාමාන්‍යයෙන්. මොකද මුදල් දීලා තමයි අපි කොණ්ඩේ කපන්නේ. ඒකත් එක්ක සාමාන්‍ය මේක පෞද්ගලික පරිභෝජනයක් විදිහට ගන්න පුළුවන්. හැබැයි හතර ආයෝජකයෙක් විසින් දුර්ලභ ගණයේ පැරණි චිත්‍රයක් වෙන්දේසියකින් මිලදී ගැනීම පුතේ දඩේට බලපෑමක් නැහැ. හරිද? ඒක ආයෝජනයටදී කලින් ඇතුළත් වෙලා තියෙන දැන් මේ පැරණි චිත්‍රයක් වෙන්දේසියකින් මිලදී ගත්තා කියන එක අපි අත්‍තරම ගන්න නැහැ. හරිද? දැන් මේක අහගන්නකො. පැරණි චිත්‍රයක් දුර්ලභ ගණයේ පැරණි චිත්‍රයක් කියන එක ඇතුළත් කරනවා දඩේට ඇතුළත් කරලා ඉවරයි දැන්. ඒක මිලදී ගත්තට පස්සේ මුකුත් ඇත්තටම බලපෑමක් වෙන්නේ නැහැ දඩේට. මේ පස්වෙනි එක හරි. විදුලි ජනන යන්ත්‍රයක් මිලදී ගන්න එක බලපානවා. හරි. මං එහෙමම ගන්නවා එතකොට ඒකේ ආන්සර් එක 4 එන්න ඕනේ 2013ට අදාළව 2014 ඒරවල මේක පුතේ 2014 A-level පේපර් එකෙන් අහන්නේ ව්‍යාපාර චක්‍රයක පතුලේ සිට මුදුනට දක්වා ගමන් කරන විට පතුලේ ඉඳන් මුදුනට යද්දී සැබෑ නිමෝම විභව නිමෝමට මුකුත් වෙන්නේ නැහැ සැබෑ නිමෝම වැඩි වෙන්න ඕනේ හරි සත්‍ය නිමෝම නැත්නම් සැබෑ නිමෝම වැඩි වෙන්න ඕනේ ඒක හරි උද්දමනය හා සේවා වියුක්ති අඩුවීම ඔව් සේවා වියුක්ති අඩු වෙන එක හරි හැබැයි අපි ගත්තොත් උද්දමනය අඩු වෙන්නේ නැහැ ඒක වැරදි සත්‍ය නිමෝම වැඩිවීම සේවා නියුක්තිය උද්දමන අඩුවීම වැරදි. සත්‍ය නිමෝම වැඩිවීම හා සේවා නියුක්ති උද්දමන වැඩිවීම. ඒක තමයි පුතේ උත්තරේ. ආන්සර් එක 3 එන්න ඕනේ. 5 එන්නත් බෑ. විභව නිමෝමක් ගැනත් කියලා තියෙන ඒක වැරදි. ආන්සර් එක එන්න ඕනේ 3. සත්‍ය නිමෝම සැබෑ නිමෝම වැඩි වෙන්නත් ඕනේ. සේවා නියුක්තිය සහ උද්දමනය වැඩි වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ආන්සර් එක පුතේ 3 කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ආන්සර් එක 3. ඊළඟට කල්පිත ආර්ථිකයක ජාතික ආදායම් සම්බන්ධ දත්ත ටිකක් අපිට දෙනවා. අපෙන් අහන්නේ වෙළඳ ශේෂයේ අගය මොකක්ද කියලා අහන්නේ. පුතේ මෙතන වෙළඳ ශේෂය කියලා බලාපොරොත්තු වෙන්නේ අපෙන් අපනයන වලින් ආනයන අඩු කරාම එන අගය. හරිද? අපි මේ තියෙන දත්ත වලින් බලමු ගන්නද? පෞද්ගලික පරිභෝජනය කියන්නේ C නේ. මෙයා ආයෝජනය I. රජයේ මිලදී ගැනීම කියන්නේ G. දළදේශීය නිෂ්පාදිතය GDP වත් දීලා තියෙනවා. හරි. දැන් මෙහෙමනේ. සාමාන්‍යයෙන් අපි ගන්න මේක නිකන් අපි සූත්‍රයක් ඉදිරියට ලියුවොත් GDP සමානයි C ධන I ධන G ධන NX නැත්නම් NX කියන්නේ පුතේ x ඍණ m. කොහොමද ගන්නෙ? දැන් මේ දත්ත ටික දාගෙන ගියොත් දළදේශීය නිෂ්පාදිතය 1920යි. පරිභෝජනයේ තියෙන පෞද්ගලික පරිභෝජන 1200යි. ආයෝජනයේ තියෙනවා 400යි. රජයේ මිලදී ගැනීම 300යි. ගානේ අපිට අපනයන දීලා තියෙනවා 180ක් කියලා. ආනයන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔහොමනේ අහන්නේ. එතන පුතේ මෙතන ඔයාලට පේනවා මේ 1200 1600 1900ක් තියෙනවා. හරිද? ඒ 1900 මෙතන උත්තරේ 20ක් එකතු වුණොත්නේ මෙතනට 1920යි කියලා ආන්සර් එකක් එන්නේ. මොන තර්ක කරන විදිය. 20ක් නෙන්න ඕනේ. එහෙනම් 180න් ආනයන කියලා අඩු වෙන්න ඕනේ. මෙතන 20ක් එන්න නම් ආනයන පුතේ 160ක් තමයි අඩු වෙන්න ඕනේ. හරිද? ඒක ඇත්තටම අවශ්‍යත් නේ අපෙන් අහන්නේ වෙළඳ ශේෂයනේ. එහෙනම් වෙළඳ ශේෂය ධන 20ක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් උත්තරේ 3. වෙළඳ ශේෂය කියන්නේ පුතේ එහෙනම් x ඍණ m. හරිද? x ඍණ m කියලා අපිට ගන්න ඇත්තටම සුද්ධ අපනයනනේ මෙන්න මේ අගය. උත්තරේ යාගේ අගය එන්න ඕනේ. මේක මම 160යි කියලා හෙව්වේ එහෙම හොයන්න ඕනෙත් නෑ. මොකද 1920ක් එකතු වුණාම තමයි 1920 හැදෙන්නේ. 20ක් තමයි උත්තරේ එන්න ඕනේ ධනාගයක් රුපියල් මිලියන 20යි. පුතේ ඒ ගත්ත විදිය තේරුණාද ආන්සර් එක? මට ටක් ගාලා chat එකට දාන්න. ආන්සර් ගත්ත විදිය තේරුණාද? ගැටලු තියනවද ඔයාට? ටක් ගාලා chat එකට දාන්න ඕම. වැඩේ පැහැදිලිද? ඉස්සරහට යන් ඒකේ. හරි. ඊළඟට අපෙන් අහනවා පුතේ මෙහෙම. කල්පිත ආර්ථිකයක නාමික දළදේශීය නිෂ්පාදිත වර්ධන වේගය 13.5යි. අනාමික දදේනි ගැන දෙන්නේ වර්ධන වේගය 13.5යි කියලා. උද්දමන අනුපාතිකයේ 6ක් තියෙද්දි ජනගහන වර්ධන අනුපාතය 12යි කියලා තියෙනවා. හරි. පුතේ මෙතන පොඩි සූත්‍රයක් තියෙනවා මේක ගණනය කරන්න. අපි මේ සූත්‍රය පොඩ්ඩක් ලියා ගමු. ඔව්. මේක අහන්නේ දැන් අපෙන් අපෙන් අහන්නේ මෙහෙමනේ. මම මේක සූත්‍රයක් විදිහට වෙනම ගන්නම්. අපෙන් අහන්නේ ඒක පුද්ගල මූර්ත දදේනි. ඒක පුද්ගල මූර්ත දදේනි.
ඔය ඒක පුද්ගල මූර්ත දදේනි ගන්න පුතේ මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන් සූත්‍රය අපිට. නාමික දදේනි වර්ධනය ගන්නවා. නාමික දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනය. ඒන වර්ධනයෙන් පුතේ අඩු කරනවා අපි උද්ධමන අනුපාතිකය. එතනින් උද්ධමන අගේ අඩු කරනවා උද්ධමන අනුපාතිකය. උද්ධමනය කියලා අපි ගමුකෝ. එතකොට අපිට එන්නේ මූර්ත දදේනි. හැබැයි ඕනේ ඒක පුද්ගල. එහෙනම් ඒකෙන් අයින් කරන්න ඕන අඩු කරන්න ඕනේ ජනගහන වර්ධන අනුපාතය. ජනගහන හරි. එතකොට එන්න ඕනේ ජනගහන වර්ධනය. ජනගහන වර්ධනය කියලා ගමු කෙටියෙන් අපි. ජනගහන වර්ධනය. හරි. දැන් මේ ටික ආදේශ කරන් ගියොත් එහෙම ආංශ එකක් විදිහට නාමික දලදේශීය නිෂ්පාදිතයේ තියෙන්නේ 13.5යි පුතේ. 13.5යි. ඊළඟට උද්ධමන අනුපාතිකයේ තියෙනවා 6%ක්. ඒකෙන් අඩු කරනවා ජනගහන වර්ධන අනුපාතික 1.2ක්. හරි. එතකොට මේකේ උත්තරේ එන්න ඕනේ 13න් 5ක් ගියාම 13න් 6ක් ගියාම 7යි 7.5යි. ඔව් 6.3ක් තමයි උත්තරේ විදිහට එන්න ඕනේ. මේක ආන්සර් එකේ ඉදිරියට පුතේ එන්න ඕනේ. ඒක පුද්ගල වර්ධනය 6.3ක් කියලා. එහෙනම් ආන්සර් එක තියෙනවා අපිට 3 දීලා ඔන්න 6.3. ආන්සර් එක දීලා තියෙනවා 3 කියන එක 6.3යි. ඔක තමයි ආන්සර් එකේ එන්න ඕනේ. 6.3යි. හරි. ඊළඟට මේ පාර්ට් එක හරිනේ. හතරවෙනි ප්‍රශ්නයේකේ ආර්ථිකයේ කිසියම් වර්ෂයකදී දල ජාතික නිෂ්පාදිතය එකවර මිල ගණන් මත ගණනය දල ජාතික නිෂ්පාදිත ස්ථාවර මිල ගණන් මත ගණනය කළ විට ස්ථාවර මිල ගණන් මත ගණනය කරාම හරි ගණනය කළ විට එය පදනම් වර්ෂයේ දල ජාතික නිෂ්පාදිතය අගයට වඩා වැඩි විය හැක්කේ. ඒ කියන්නේ ස්ථාවර මිලට දල ජාතික නිෂ්පාදිතය ගණනය කරාම පදනම් වර්ෂයට වඩා වැඩි වෙන්නේ. පුතේ පොදු මිල මට්ටම මුකුත් වෙන්න බෑ. හරිද? පොදු මිල මට්ටම අපි ගත්තොත් එimhe සාමාන්‍යයෙන් පොදු මිල මට්ටමේ පොඩි අර අපි ගත්තොත් එimhe පදනම් වර්ෂයත් එක්ක සංසන්දනය කරද්දි මොකද වෙන්නේ කියලා නේ අහන්නේ. කිසියම් වර්ෂයකදී. පුතේ මෙතේ කිසියම් වර්ෂයකදී කියන්නේ දැන් මේ වර්තමානයේ අවුරුද්දක් නේ ගන්නෙ. ස්ථාවර මිල ගණන් යටතේ ගණනය කළ විට ඒ පදනම් වර්ෂයේ දල ජාතික ආදායම අගයට වඩා වැඩි විය හැක්කේ මොකද කියලා අහනවා. ඔව් පොදු මිල මට්ටම අඩු නෙමෙයි වෙන්න ඕනේ ඉහළ. ඒතර පොදු මිල මට්ටම පහළ යාම කියන එක අපිට අයින් කරගන්න පුළුවන්. ඊළඟට කියන පොදු මිල මට්ටම ඉහළ යාමත් නිමෝමේ පහළ යාමත් හින්දලු වැරදි. පොදු මිල මට්ටම පහළ යාමත් නිමෝමේ ඉහළ යාමත් නිසාව. අපි අහන්නේ ඒතර ස්ථාවර මිල ගණන් මත පොදු මිල මට්ටම ඉහළ යාමත් සේවා වියුක්තිය පහළ යාමත් කියලා කියනවා අපිට දල ජාතික නිෂ්පාදිතය අගයට වඩා වැඩි විය හැක්කේ. නැත්ත පොදු මිල මට්ටම නිමෝම ඉහළන වේගයට වඩා වැඩි වේගයකින් වැඩි වුණාලු. පොදු මිල මට්ටම නිමෝම ඉහළන වේගයට වඩා වැඩි වේගයකින් වැඩි වුණොත් නැහැ. එතකොට වෙන්න ඕනේ හානියක්. පොදු මිල මට්ටම ඉහළ යාමත් නිමෝම පහළ යාමත් නිසාව. ඔව්. ඒතර මේකේ දෙක නෙමෙයි උත්තරේ. අපි ගත්තොත් එimhe ආන්සර් එක 3 එන්න ඕනේ. මම මේකේ 3 අර කතරයක් දැන් මේක පොඩ්ඩක් අයින් කරනවා. ඒක නෙමෙයි. පොදු මිල මට්ටම පහළ යාමත් නිමෝමේ ඉහළ යාමත්. ඔව්. ආන්සර් එක පුතේ එන්න ඕනේ 3. හරිද? දැන් මේක අපි ගත්තොත් එම් පොදු මිල මට්ටම ඉහළ ගිහිල්ලා හරියන්නේ පොදු මිල මට්ටම පහළ යන්න ඕනේ. ඒ පොදු මිල මට්ටම පහළ යාමත් එක්ක සේවා වියුක්තිය ඉහළ ගිහිල්ලා හරියන්නේ නැහැ. සේවා වියුක්තිය පහළ යන්න ඕනේ. නිමෝම ඉහළ යාම අන්න අපිට ගන්න පුළුවන් නිෂ්පාදන ඉහළ යාමක් විදිහට. මොකද නිමෝම ඉහළ යාම කියන ආර්ථිකයේ හොඳ තත්වයක්. පොදු මිල මට්ටම පහළ යනවා. එතකොට ස්ථාවර මිල ගණන් මත ගණනය කරාම ඒක පදනම් වර්ෂයේ ජාතික නිෂ්පාදිතයට වඩා වැඩි විය හැක්කේ නේ අහන්නේ. වැඩි වියක්. ඒ කියන්නේ වැඩි අගයක් ගන්න කොහොමද කියලා අහන්නේ. පොදු මිල මට්ටම අඩු වෙන්න ඕනේ නිෂ්පාදනය ඉහළ යන්න ඕනේ. හරි. ඒක තමයි උත්තරේ එන්න ඕනේ. උත්තර ආන්සර් එක 3 ඉදිරියට අපිට ගන්න පුළුවන්. ඊළඟට 2015 2015 පුතේ අපෙන් අහන්නේ කිසියම් ආර්ථිකයක ආදායමේ චක්‍රීය ප්‍රවාහය පෙන්වු කරන සටහනක් තුළ ආණ්ඩුව වෙතින් ඍජුවම ගලා යනවා. පුතේ ආණ්ඩුව වෙතින් යන්නේ ආණ්ඩුව වෙතින් ඍජුවම ගලාගෙන යන්නේ මේ අතරින් අපි ගත්තොත් උත්තරේ 3 සංක්‍රාම වියදම්. පැහැදිලි? ආණ්ඩුව වෙතින් ඍජුවම ගලාගෙන යන්නේ මිනිසුන්ට සංක්‍රාම වියදම් කියන ඒවා. ඒතර උත්තරේ 3. ඊළඟට 2016 ව්‍යාපාර චක්‍රයක සංකෝචනාත්මක අධීරය. සංකෝචනයක් කියන්නේ පුතේ අපි ගත්තොත් එහෙම පසුබැස්මක් වගේනේ.
පසුබහිද්දී ආයෝජන ඉහළ යන්න බෑ වැරදි. විරකියාව ඉහළ යනවා කියන එක හරි විරකියාව පහළ යාම වැරදි. විරකියාව ඉහළ යන්න ඕනේ නිමවම පහළ වැටෙන්න ඕනේ. විරකියාව ඉහළ නැග නිමවම දිහළ නැගි වැරදි. උත්තරේ 2 ඒක ලේසි. විරකියාව ඉහළ යන්න ඕනේ නිමවම පහළ වැටෙන්න ඕනේ. ව්‍යාපාර චක්‍රයක සංකෝචනාත්මක අධිරේදී. නැත්නම් සංකෝචනාත්මක අවස්ථාවේදී. හරි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දළදේශීය ප්‍රාග්ධන සම්පාදනය. මේක දෙන්නේ දළදේශීය ප්‍රාග්ධන සම්පාදනය කියන ආයෝජනය වගේ. දක්න ලැබෙන විශාලතම සංරචකය. ඔව්. පුතේ මේකේ විශාලතම සංරචක විදිහට අපි ගන්නේ ඉදිකිරීම. ආන්සර් එක 5. තාමත් ඒක තමයි තියෙන්නේ. ඉදිකිරීම තමයි උත්තරේ වෙන්න ඕනේ. හරිද? මේක ටිකක් පරණ ප්‍රශ්නයක්. හැබැයි වර්තමානයේටත් ගැලපෙන ප්‍රශ්නයක් නෑ. වර්තමානයේ ලංකාවේ එතකොට දළදේශීය ප්‍රාග්ධන සම්පාදනය ගණනය කරද්දී ඒක විශාලතම සංරචකය තමයි ඉදිකිරීම කියන පාර්ට් එක. හරි. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ. වියදම් ප්‍රවේශයෙන් දළදේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී ඇතුළත් කළ යුතු ශීර්ෂ ගැන අහන්නේ. වැටුප් කියන එක පුතේ ගන්න නෑ. වැටුප් ලාභේව ගන්න නෑනේ. බදු කුලී ගන්න නෑ. වැරදි. පරිභෝජන ආයෝජන ආණ්ඩුවේ මිලදී ගැනීම අපනයන නෙමෙයි සුද්ධ අපනයන. මේවා නම් පුතේ ආකෘතියට අනුව පාඩම් කරලා තියෙන්න ඕනේ. කලිනුත් අපිට හම්බුණා. පරිභෝජන ආයෝජන ආණ්ඩුවේ මිලදී ගැනීම සුද්ධ අපනයන කියන පාර්ට් එක. ඒක හරි. පස්වෙනි ප්‍රශ්නේ පුතේ මේක අයින් කරන්න. මොකද පවත්නා වෙළඳපොළ මිල ගණන් අනුව කියන වර්තමානයේ කියන ඒ කාලේ එකක්. ඒ කාලේ ප්‍රශ්නයක් හින්දා අපි මේක පොඩ්ඩක් අයින් කරලා දාමු. මේක පුතේ ඒ කාලේ ප්‍රශ්නයක්. මම ඒකයි අයින් කරේ. ඒකට උත්තරයක් ගත්තෙත් නෑ. මොකද අපිට දැන් අදාළ නෑ. ඒක හින්දා. හරිද? දැන් ප්‍රශ්නයක් නෙමෙයිනේ නේ. හරි. අපිට ඕනම් දැන් අගේ බලන්නත් පුළුවන් පවත්නා වෙළඳපොළ මිලට අනුව වර්තමානයේ ලංකාවේ දළදේශීය නිෂ්පාදිතය. අපි නිකන් බලමු 2024 25 අවුරුදු වල. මම නිකන් සර්ච් කරලා වට දෙන්නම්. මහ බැංකු වාර්තාවට අනුව ලංකාවේ දැනට මේවා ඕන ලියා ගන්න පුතේ මේවා නිකන් නිශ්චිතව එකපාරට අහන්න පුළුවන් අපේ. සාමාන්‍ය 2025 සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකට අනුව අපි පොඩ්ඩක් බලමු දත්ත ටික කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. මම නිකන් දෙන්නම් ඕන ලියා ගන්න ඒවා. මොකද මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් MCQ වලට නිශ්චිත උත්තරයක් ඔයාගාව තියෙන්න ඕනේ. හරි. අපින් අහන්නේ එතකොට වෙළඳපොළ මිලට අනුව දළදේශීය නිෂ්පාදිතය පවත්නා වෙළඳපොළ මිලට අනුව දළදේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන වලින්. එතන පුතේ එන්න ඕනේ මෙහෙමයි 2024 සහ 2025 අවුරුදු දෙකම මං ලියන්නම්. 2024 එන්න ඕනේ US ඩොලර් අපි ගත්තොත් එහෙම බිලියන 99.6ක්. පොඩකින් බලන්න. ඔව්. 99.6යි. මේ ඕන පුතේ ලියා ගන්න අමතර දේවල් 99.6යි. ඔන්න එකක්. හරිද? 2024 ඇමරිකන් ඩොලර් බිලියන දළදේශීය නිෂ්පාදිතය. ඒක 2025 වෙද්දී US ඩොලර් බිලියන US ඩොලර් බිලියන 108.8 දක්වා වර්ධනය වීමක් තියෙනවා. එතකොට පුතේ මෙතන මම ලිව්වේ මේ පවත්නා වෙළඳපොළ මිලට. නැත්නම් අපි ගත්තොත් එimhe සාමාන්‍යයෙන් පවත්නා වෙළඳපොළ මිලට නැත්නම් පවත්නා මිලට දළදේශීය නිෂ්පාදිතය කොහොමද රටේ? හරිද? මේ ඕන්න පොඩ්ඩක් පොයින්ට් කරගන්න, පොඩ්ඩක් මාක් කරගන්න අපිට ඉස්සරහට වැදගත් වෙයි. හරිද? මම අර පස්වෙනි ප්‍රශ්නේ මේකට අදාළ එක නැති හින්දා තමයි 24 25 ඔන්න ගත්තේ. ඊළඟට අපි යනවා 2016 ප්‍රශ්නෙට. ආදායම් චක්‍රීය ප්‍රවාහ ආකෘතිය තුල ඇතුළත් මූර්ත ප්‍රවාහ අතුරින් එකක්. පුතේ මූර්ත ප්‍රවාහ කියන්නේ මූල්‍ය නොවන එකනේ. මූර්ත ප්‍රවාහ කියලා අපි ගන්නෙ. ඒතරේ මූර්ත ප්‍රවාහයක් ගැන අහන්නේ. ආයතනයේ වෙතින් කුටුම්බ කරා දෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ආයතනයේ වෙතින් කුටුම්බ කරා දෙන ඔව් ඒක තමයි උත්තරේ එන්න ඕනේ. ආන්සර් එක 1. අපි අනිත් ඒවා බලමු. දැන් මුදල් ගෙවීම නම් පුතේ ගන්නෑ නේ 4 5 වැරදි. මොකද ඒවා මූල්‍ය ප්‍රවාහ. කුටුම්බ වෙතින් ආයතනය කරා භාණ්ඩ දෙන්නේ. ආයතනය වෙතින් කුටුම්බ කරා සාධක සේවා දෙන්නේ වැරදි. ඒතර උත්තරේ එන්න ඕනේ පුතේ 1. ආයතනය වෙතින් කුටුම්බ කරා ඇදෙන භාණ්ඩ හා සේවා ප්‍රවාහය තමයි අපේ ආන්සර් එක විදිහට එන්න ඕනේ 2016ට 1. ඊළඟට 2016 දෙවෙනි ප්‍රශ්නේ පසුගිය වර්ෂයේදී කිසියම් රටක පොදු මිල මට්ටම ඉහළ ගිය නමුදු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනස් වුණේ නැහැ. පොදු මිල මට්ටම වැඩි වුණාලු ඉහළ ගියාලු. හැබැයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නොවෙනස්ව තියෙනවලු වෙනස් වෙලා නැහැ. ඒතර පුතේ මේකේ වෙන්නේ මෙහෙමයි. නාමික දදේනි කියන එක වෙනස් වෙන්න ප්‍රමාණය වෙනස් වුණත් කමක් නැහැ මිල වෙනස් වුණත් කමක් නැහැ. මූර්ත දදේනි වෙනස් වෙන්නේ නිෂ්පාදන ප්‍රමාණය වෙනස් වුණොත් විතරයි. එහෙනම් බලන්න
නාමික දදීනි කොහොමත් ඉහළ යන්න ඕනේ. ඒතර පහළ වැටුණා කියන ඒවා වැරදි. ඉහළ යන්න ඕනේ. ඒ වගේම මූර්ත දදීනි වෙනස්ව තියෙන්න නොවෙනස්ව තියෙන්න ඕනේ. කියන ආන්සර් එක 4. හරිනේ. නාමික දදීනි වැඩි වෙන්නත් ඕනේ. මූර්ත දදීනි වෙනස් වෙන්න බෑ. මොකද එයා වෙනස් වෙන්නේ නැත්තේ නිෂ්පාදනය වෙනස් වෙලා නෑ. මිල විතරයි වෙනස් වෙලා තියෙන්නේ. හරි. ඊළඟට අපි පොඩි ප්‍රශ්නයක් අහනවා පුතේ. මේකත් අපි මෙහෙම බලාගෙන යන්න. පහත සඳහන් දෙය අතරින් පෞද්ගලික ආදායම ගණනය කිරීමේදී පෞද්ගලික ආදායම ගණනය කරද්දී ඇතුළත් කරගන්න නමුත් ජාතික ආදායම ගණනය කරද්දී ඇතුළත් නොකරන්නේ. මේක හරිය ලේසි ප්‍රශ්නයක් පුතේ. පොඩ්ඩක් ඔලුවට දාගමු. පෞද්ගලික ආදායම ගණනය කරද්දී ඇතුළත් කරගන්නවලු ජාතික ආදායමට ඇතුළත් කරන්නේ නැහැ. උත්තරේ එන්න ඕනේ සමාජ සංරක්ෂණ දායක මුදල්. මොකද සමාජ සංරක්ෂණ දායක මුදල් කියන්නේ පුතේ වෙනම අපිට ගලාගෙන එන ඒවා. හරිද? සෝරි පොඩ්ඩක් සමාජ සංරක්ෂණ දායක කිරීම නෙමෙයි. සෝරි. පෞද්ගලික ආදායම ගණනය කරද්දී ඇතුළත් කරගන්න නමුදු ජාතික ආදායම ගණනය කරද්දී බැහැර කරන්නේ. ඔව් ජාතික ආදායම ගණනය කරද්දී පුතේ මේක එන්න ඕනේ සංක්‍රාම. ආන්සර් එක දෙකේ එන්න ඕනේ සෝරි. ආන්සර් එක දෙකේ එන්න ඕනේ. මොකද පෞද්ගලික ආදායමට වෙනම අපි සංක්‍රාම ගෙවීම එකතු කරනවා. හැබැයි ජාතික ආදායමට ඒවා ඉන්නේ නැහැ. මම නිකන් ඔයාට පොඩක් ගණනය කරලා පෙන්නුවොත් පෞද්ගලික ආදායම එන විදිහ සාමාන්‍ය පෞද්ගලික ආදායම ගණිතය පුතේ අපි ගන්නේ ජාතික ආදායමනේ. ගොඩක් වෙලාට ගන්නේ ශුද්ධ ජාතික ආදායම. ඒ ශුද්ධ ජාතික ආදායමට නැත්නම් ශුද්ධ ජාතික ආදායමෙන් අපි අඩු කරනවා කුටුම්බ වෙත ගලා නොයන ආදායම. කුටුම්බ වෙත ගලා නොයන ආදායම. ඊට පස්සේ වෙනම ගෙනල්ලා එකතු කරනවා කුටුම්බ වෙත ගලා එන ආදායම. ඒවා තමයි කුටුම්බ සංක්‍රාම කියලා ගන්න. ඒවා ටික වෙනම එකතු කරනවා. එතකොට ජාතික පෞද්ගලික ආදායමේ සංක්‍රාම තියෙනවා. හැබැයි ජාතික ආදායමේ නැහැ. ඒකනේ අහන්නේ නේ. ජාතික ආදායම ගණනය කරද්දී බැහැර කෙරෙන පෞද්ගලික ආදායම ඇතුළත් කරන්නේ සංක්‍රාම ගෙවීම. හරි. ඊළඟට අපි එනවා 2017 එල් පේපරේට ව්‍යාපාර චක්‍රයේ පුතේ අධීර ටික අපෙන් අහන්නේ. අපි දැන්ටමත් දන්නවා. සංකෝචනයකින් පටන් ගත්තොත් එකපාර ප්‍රසාරණය වෙන්න බෑ. සංකෝචනයෙන් පස්සේ මුදුනත නෙමෙයි පතුලට යන්නේ. සංකෝචනයේ පතුල මුදුනත වැරදි. සංකෝචනයේ පතුල ප්‍රසාරණයේ මුදුනත. අන්න වාට පේනවා අවදි 4 ගානට තියෙනවා. සංකෝචනය වෙනවා පතුලට යනවා ප්‍රසාරණය වෙනවා මුදුනතට එනවා. අන්න ඒ විදිහට ගන්න පුළුවන්. 2017 දෙවෙනි ප්‍රශ්නේ. දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය ගණනය කිරීමේදී පහත සඳහන් වියදම් අතරින් කවරක් ඇතුළත් කෙරේද? ඔව් දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය කියන පුතේ ආයෝජන වියදමක්නේ. අලුතින් ඉදිකරන ලද නිවසක් මිලදී ගැනීම, සුඛභෝගී මෝටර රථයක් මිලදී ගන්න එක, නිෂ්පාදන සමාගම් කොටස් මිලදී ගත්තා. කොමිස් ගාස්තු ගෙව්වා. හෙක්ටයාර 5ක් වූ බීම් කොටසක බඩිරුම් වගාවට මුදල් වියදම් කිරීම. අන්න ඒක තමයි පුතේ උත්තරේ. මේක තමයි ආයෝජන වියදම. හරිද? මේ එකක්වත් ඉන්නේ නැහැ. මේක තමයි උත්තරේ විදිහට එන්නේ. හෙක්ටයාර 5ක් වියදම් කරලා තියෙනවා තමන්ගේ සල්ලි වලින්. අපි ගත්තොත් අර බඩිරුම් වගා කරන්න. ඒක තමයි අර ප්‍රධාන ආයෝජනයක් විදිහට අපිට මෙතන ගන්න වෙන්නේ. හරි. ඊළඟට ඔන්න අපිට කියන පුතේ මෙන්න මේක. කිසියම් කාල පරිච්ඡේද දෙකක් අතර පවත්නා මිල යටතේ දලදේශීය නිෂ්පාදිතය 8කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගියාලු. පවත්නා මිලට දදේනි 8%කින් වැඩි වුණාලු. ඉහළ ගිය නමුදු මූර්ත දලදේශීය නිෂ්පාදිතය එම කාල පරිච්ඡේදය තුල 2%කින් පහළ වැටුණි. මුතේ මූර්ත දදේනි කියද්දි හොඳට මතක තියාගන්න ඒකට බලපාන ආර්ථිකයේ ප්‍රමාණය වෙනස් වීම විතරයි. මිල මට්ටම බලපෑමක් කරන්නේ නැහැ. දැන් මෙතන හේතුව මේකයි. නාමික දදීනි 8%කින් වැඩි වෙලා මූර්ත දදීනි 2%කින් අඩු වුණා කියන්නේ පහළ වැටුණා කියන්නේ පුතේ මේකේ බලපෑම තමයි මිල මට්ටම. ඒතර මිල මට්ටම වෙන්න ඕනේ අර 8ට වඩා. ඒ කියන්නේ මේ නිෂ්පාදනය 8%කින් වැඩි වෙද්දි ඒකට වඩා පොදු මිල මට්ටම වැඩිපුර වැඩි වෙන්න ඕනේ. ඒක තමයි මේකේ අදහස. එහෙනම් පොදු මිල මට්ටම 10%කින් ඉහළ යන්න ඕනේ. ඉහළ නැගීම. හරිද? මොකද 8%කින් දැන් දලදේශීය නිෂ්පාදිතය වැඩි වෙද්දී 2%කින් නම් පහළ වැටිලා තියෙන්නේ මූර්ත දදේනි. උත්තරේ තමයි 10%කින් පොදු මිල මට්ටම වැඩි වෙන්න ඕනේ. පොදු මිල මට්ටම 10%කින් වැඩි වෙන්න ඕනේ. එතකොට පොදු මිල මට්ටම වැඩි වුණාම තමයි මොකද වෙලා තියෙන්නේ? ආර්ථිකය අර අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මූර්ත දලදේශීය නිෂ්පාදිතය 2%කින් අඩු වෙලා තියෙන්නේ. ආන්සර් එක 5. හරි. ඊළඟට 2018. හරි. මේ 2018 ප්‍රශ්නේ ගත්තොත් පුතේ මෙහෙමනේ.
බලන්න කුටුම්බ සහ ව්‍යාපාර ආයතන පමණක් සමන්විත ආර්ථිකයක ඒ කියන්නේ සරලව ගත්තොත් සරල ආර්ථිකයක් නෙමෙයි තියෙන්නේ. ආදායම චක්‍රීය ප්‍රහ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය අහනවා. කුටුම්බ භාණ්ඩ හා සේවා නිෂ්පාදකයවරු වැරදි. කුටුම්බ නිෂ්පාදන සම්පත් භාවිතා කරන්නවලු වැරදි. කුටුම්බ නිෂ්පාදන සම්පත් සපයන්නන් වන අතර ව්‍යාපාරික ආයතන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරයි. හරි. අංශ එක 3. අංශ එක 3. ඒව නම් පුතේ නිකන් අපිට වල්ලා ගහන්න පුළුවන් නේ. ලොකුව තරකක් නෙමෙයි. හැබැයි පොඩ්ඩක් කරුණු ටික ඔළුවේ තියෙන්න ඕනේ. 2. දලදේශීය නිෂ්පාදිතය නිර්වචනය කරලා තියෙන්නේ නිවැරදිව. දෙන ලද කාල පරිච්ඡේදයේ ආර්ථික විසින් නිෂ්පාදනය කරන මුළු නිමවම නැත. නිෂ්පාදනය කරන සියලු භාණ්ඩවල මුළු වෙළඳපොළ වටිනාකම නැහැ. සියලුම අවසාන භාණ්ඩ සේවවල මුළු වෙළඳපොළ වටිනාකම. ආංශයෙන් ඕන පුතේ 3. දෙන ලද කාල පරිච්ඡේදයක් තුලදී ආර්ථිකයක් විසින් නිෂ්පාදනය කරපු සියලුම අවසාන භාණ්ඩ හා සේවාවල මුළු වෙළඳපොළ වටිනාකම තමයි මේකේ ආංශික විදිහට එන්න ඕනේ. ඒ කියන්නේ ආංශික ගත්තොත් පුතේ අපි ආංශික 2 2018ට අදාළව. දෙවෙනි ප්‍රශ්නේ 2. තුන්වෙනි ප්‍රශ්නේ දල ජාතික ආදායම මිනුම් කිරීමේදී එයට ඇතුළත් වනුයේ කවරක්ද කියලා අහනවා. ජාතික ආදායම මිනුම් කරද්දී ඇතුළත් වනුයේ ඇතුළත් නොවනුයේ ඇතුළත් වනුයේ නෙමෙයි ඇතුළත් නොවනුයේ. ඒ කියන්නේ ඇතුළත් වෙන හතරක් ඉන්නවා. ලාභාංශ ඇතුළත් වෙනවා, රඳවාගනු ලාභ, බදුකුලි ඇතුළත් වෙනවා, සම්පත් හිමිකරන දේපල ආදායම ඇතුළත් වෙනවා. හැබැයි සේවා වියුක්තිකයන් සඳහා දෙන මූල්‍ය ආධාර. මූල්‍ය ආධාර කියන පුතේ සංක්‍රාම වගේ. මූල්‍ය ආධාරයක් සමානයි සංක්‍රාම වලට. ඒව ඇතුළත් වෙන්නේ නැහැ. ඒක තමයි ඉවත් කරගන්න ඕනේ. හතරවෙනි ප්‍රශ්නේ. ටිකක් හොඳ ප්‍රශ්නයක්. හැබැයි ලේසියෙන්ම ගන්න පුළුවන් උත්තරයකුත් තියෙනවා. බලන්නකෝ. ප්‍රශ්නේ පොඩ්ඩක් කියමු අපි. කර්මාන්ත 3කින් පමණක් සමන්විත කල්පිත ආර්ථිකයක් පිළිබඳ උපකල්පනය කරන්න. ඒ කර්මාන්තයේ රුපියල් මිලියන 30ක් ආන්නික යෙදුම් පාවිච්චි කරලා නිෂ්පාදනය කරන තම නිමවම රුපියල් මිලියන 100කට B කර්මාන්තයට අලෙවි කරනවලු. B කර්මාන්තය ආනයන කිසිවක් පාවිච්චි කරන්නේ නැතුව 300කට C සමාගමට C කර්මාන්තයට ඒක අලෙවි කරනවා. තවත් රුපියල් මිලියන 60ක් වටිනා නිමවුම් විදේශීය රටකට අපනයනය කරයි. C කර්මාන්තයේ රුපියල් මිලියන 30ක ආනයන යෙදවුම් භාවිතා කරමින් නිෂ්පාදනය කළ තම නිමවුම රුපියල් මිලියන 500කට අවසාන පාරිභෝගිකයට අලෙවි කරයි. මෙන්න මෙතන තමයි පුතේ අපිට වැදගත් වෙන තැන. මෙන්න මේ පොයින්ට් එක. 500කට අලෙවි කරන්නේ. මෙන්න මේක තමයි අපිට වැදගත් වෙන්නේ. 500කට තමයි අවසාන අලෙවි කරලා තියෙන්නේ. හරිද? එතකොට ආන්සර් එක එන්න ඕනේ රුපියල් මිලියන 500. හරිනේ? රුපියල් මිලියන 500ක් කියලා එන්න ඕනේ. අවසාන පාරිභෝගිකයාට මේ ආර්ථික දලදේශීය නිෂ්පාදිතය කොච්චරක්ද කියලා අහනවා. රුපියල් මිලියන 500ක් එන්න ඕනේ. මොකද අවසාන භාණ්ඩ හා සේවාවල වටිනාකම නිකන් අවසාන පරිභෝජනය විතරයි. ඒතරේ රුපියල් මිලියන 500 තමයි එන්න ඕනේ. හරි. ඊළඟට මේකේ 2019 බලමු. බොහෝ දුරට ධන නිමවුම් පරතරයක් සහිත ලක්ෂණයක්. පුතේ මම මෙතනම කියන්න මේ නිමවුම් පරතරය හොයන විදිය පොඩ්ඩක් සූත්‍රයක්. අර අපි ගත්ත සැබෑ නිමවුම් විභව නිමවුම තමයි පාවිච්චි කරන්නේ. නිමවුම් පරතරයේදී වෙන්නේ සැබෑ නිමවුම වැඩි වෙනවා. ඒ කියන්නේ සැබෑ නිමවුම අඩු කිරීම විභව නිමවුම. සැබෑ නිමවුම අඩු කරනවා පුතේ විභව නිමවුමයි. හරි. එතකොට මේකේ අහන්නේ බොහෝ දුරට වැඩි වෙන ධන නිමවුම් පරතරය. ධන නිමවුම් පරතරයක් කියන්නේ සැබෑ නිමවුම් වැඩිලු විභව නිමවුමට වඩා. ව්‍යාපාර චක්‍රයන්හි කවර අධීරයකද කියලා තියෙනවා. ව්‍යාපාරයක් ප්‍රසාරණයේ විදි තමයි පුතේ සැබෑ නිමවුම් වැඩි වෙන්නේ විභව නිමවුමට වඩා. ඒත් ප්‍රසාරණ අවධියත් එක්ක චුට්ටක් ඔයා බලන්න ඕනේ කොහොමද වෙන්නේ කියලා. හරි. ඊළඟට 2019 දෙවෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන කවරක් මූලික මිල යටතේ දල එකතු කලාගේට ඇතුළත් කරයිද? ඔව් මේක විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ දල එකතු කලාගේට ඇතුළත් සංරචක දල එකතු කලාගේදී පුතේ නිෂ්පාදනයේ මත වෙනත් ශුද්ධ බදු තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පහ. හරිනේ. මූලික මිල යටතේ දල එකතු කලාගේ කියද්දී නිෂ්පාදනයේ මත වෙනස් ශුද්ධ බදු වෙනත් බදු ඍණ සහන ආධාර එනවා. අන්න බෑ. අංශයක 5 කියලා එන්න ඕනේ. ඊළඟට වියදම් ප්‍රවේශයේ මත රටක දලදේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී පහත දැක්වෙන කුටුම්බ මිලදී ගැනීම අතරින් කවරක් දල පෞද්ගලික ආයෝජනයේ සංරචකයක් වෙනවද? පෞද්ගලික ආයෝජනයේ සංරචකයක්. අලුතින් ඉදිකළ නිවාසයක්. මොකද ආයෝජන විදිහට පුතේ අපි ගන්න මූර්ත දේවල් ඉකෝන් වලදී මූල දේවල් වලට වඩා. එතකොට අපි අලුතින් ඉදිකළ නිවාසයක් කියන එක අපි ගත්තොත් එimhe සංරචකයක් විදිහට ගන්න පෞද්ගලික ආයෝජනයක්. මොකද ඒක ආයෝජන කටයුත්තක් හින්දා.
හරි 4 දේපල ආදායමක් වන්නේ පුතේ දේපල ආදායම් කීපයක් තියෙනවා. හරිද? මේ දේපල ආදායම් කීපයක් අතරින් මෙතන වඩාත් ගැළපෙන උත්තරේ තමයි පොලිය. ආන්සර් එක 2. හරිද? නැත්නම් එක එක විස්තර අපිට ගන්න පුළුවන්. මේකේ දේපල ආදායමක් විදිහට සලකුවොත් අපි ගත්තොත් දේපල ආදායමක් විදිහට මේක සැලකිල්ලට ගත්තොත් මේකේ අදාළ උත්තරේ තමයි පොලිය කියන එක. පැහැදිලිනේ? පොලිය කියන එක තමයි අපි ගත්තොත් එම සාමාන්‍යයෙන් ආන්සර් එක විදිහට එන්නේ. හරි. එතකොට 2019ට අදාළ ප්‍රශ්න 4 හරි. 2020 පුතේ 2020 ප්‍රශ්නේ මම පොඩ්ඩක් කරන්න දෙන්නම්. මොකද 20 ඊට පස්සේ අපිට මේ ටික ටක් ටක් ගාලා බලාගෙන යන්න තියෙන 2024 වෙනකම්. එතනින් පස්සේ සාර වාර්තිකයට අදාළ දේවල් ටිකක් තියෙනවා. හරි. මුලින්ම එනම් මේකේ අපි හරි මේක අපි නිෂ්පාදනයමින් සොරි මේක නෙමෙයිනේ 2020. මේ තියෙන්නේ 2020 ප්‍රශ්නේ තමයි පුතේ දැන් කරන්න තියෙන්නේ අපිට. හරි මං චූටි වෙලාවක් දෙන්න. මේක try එකක් දෙන්න බලන්න 2020 තියෙනවා ප්‍රශ්න 4ක්. සොරි ප්‍රශ්න 5ක් තියෙනවා 2020. වාගාව පාඩම් වලට වෙන් කරපු පාස් පේපර් බුක් එක ඇති. හරි ටක් ගාලා කරගෙන යන්න පුතේ. 2020 ප්‍රශ්න 5ක් තියෙනවා. කරගෙන යන්න බලන්න ටක් ගාලා. ආන්සර් එකක්. 5 කරාට පස්සේ මට පොඩක් ආන්සර් එකක් දාන්න ඕම. හරි පුතේ නම් අපි බලමු ප්‍රශ්න ටික මේකේ 2020ට අදාළව තමයි මම ඔයාලට දුන්නේ 2020 ප්‍රශ්න ටික කරන්න කියලා. ඒකේ එතකොට දීලා තියෙනවා අපිට මෙහෙම නිමෝමේ දල වටිනාකම සහ දල එකතු කළාගේ අතර වෙනස. සාමාන්‍යයෙන් මේකේ අපි සූත්‍රයක් විදිහට ගන්න පුතේ මෙහෙම. නිමෝමේ දල එකතු කළාගේ කියන්නේ GVA කියන එක්කෙනා GVA සාමාන්‍යයෙන් අපි හොයන්නේ GVO ගෙන් අඩු කරනවා IC. ඒ කියන්නේ මේකේ අදහස GVA කියන දල එකතු කළාගේ GVO කියන්නේ අපි ගත්තොත් එහෙම දල නිමෝමය වටිනාකම. ඒකෙන් අතරමැදි පරිභෝජනය අයින් කරාම තමයි දල එකතු කළාගේ ඉන්නේ. දැන් අපෙන් අහන්නේ නිමෝමේ දල වටිනාකමයි දල එකතු කළාගේ අතර වෙනස. ඒ කියන්නේ මෙන්න මේ GVA සහ GVO අතර වෙනසනේ. සරලයි. උත්තරේ එන්න ඕන IC. ඒ කියන්නේ අතරමැදි පරිභෝජනය. Intermediate consumption කියලා අපි කියන්නේ. අතරමැදි පරිභෝජනය. ඒක තමයි පුතේ ආන්සර් එක විදිහට එන්න ඕනේ GVO සහ GVA අතර වෙනස අතරමැදි පරිභෝජනය. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ජාති ගිණුම්කරණයේදී පහත සඳහන් ක්‍රියාකාරකම් අතරින් කවර නිෂ්පාදනයකින් බැහැර කිරේද? බැහැර කරන එක අහන්නේ. බලපත්‍ර රහිත වෛද්‍යවරයෙකුගේ සේව ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ බැහැර කරන්නේ. අයිතිකරුවා පදිංචි නිවාසවලින් ලැබෙන නිවාසික සේවය ගන්නවා. කුටුම්බ විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ කියන්නේ මේක. ඕන සමාන වචනයක් විදිහට අපිට ගන්න පුළුවන් සෝ පරිභෝජන භාණ්ඩ මේ තියෙන. සෝ පරිභෝජන භාණ්ඩ කියන එක පුතේ ගන්නවා අපි. ඒක ඉවත් කරන්නේ. ඒව ගන්නවා. ගාස්තු අය කිරීමකින් තොරව රජ විසින් අධ්‍යාපනය සැපීම ගන්නවා. හැබැයි කුටුම්බ සමාජික විසින් රෝගී හා වියපත් වූවන් බලා ගන්නවා කියන්නේ ඒක ස්වයං සේවා. නැත්නම් සෝ පරිභෝජන සේවා. ඒව ගන්නෑ. ඒව අපි අයින් කරන ඒවා. තුන්වෙනි ප්‍රශ්නේ. ප්‍රාථමික ආදායමේ ප්‍රධාන සංරචක වනේ ප්‍රාථමික ආදායමේ ප්‍රධාන සංරචක විදිහට අපිට ගන්න වෙන්නේ උත්තරේ 5 සේවක ගෙවීම් මෙහෙයුම් අතිරික්තය නිෂ්පාදනය මත වෙනත් ශුද්ධ බදු. හැබැයි ඔය අවුරුද්දේ පුතේ ආන්සර් එක දීලා තිබ්බේ 1 2020 අවුරුද්දේ. හැබැයි ආන්සර් එක එන්න ඕනේ 5 වෙනි උත්තරේ. මොකද අපි ගත්තොත් ප්‍රාථමික ආදායමේ සංරචක විදිහට මම නිකන් ඔයාලට නම් කරලා පෙන්නන්නම්. සමන් ප්‍රාථමික ආදායම සංරචක විදිහට එන්න ඕනේ මෙන්න මේ ටික. එකක් තමයි සේවක ආදායම නැත්නම් සේවක ගෙවීම. හරිද? ඊළඟට අපි ගන්නවා දල මෙහෙයුම් අතිරික්තය. මම කෙටියෙන් ලියන්නම් දල මෙහෙයුම් අතිරික්තය. ඔන්න එයා එන්න ඕනේ. ඊළඟට එන්න ඕනේ දල මිශ්‍ර ආදායම්. දල මිශ්‍ර ආදායම් කියන එක එන්න ඕනේ. ඊළඟට තමයි නිෂ්පාදනයේ මත වෙනත් ශුද්ධ බදු. නිෂ්පාදනයේ මත වෙනත් ශුද්ධ බදු.
නිෂ්පාදනය මත වෙනත් ශුද්ධ බදු. ශුද්ධ බදු. ඔන්න ඔය අයිතම හතර තමයි පුතේ සාමාන්‍යයෙන් එන්නේ දැන් එන්නේ. දැන් ආදායම් ප්‍රවේශය යටතේ ඉන්නේ මෙන්න මේ කොටස් ටික. සේවක ආදායම්, දල මෙහෙයුම් අතිරික්තය, දල මිශ්‍ර ආදායම්, නිෂ්පාදනය මත වෙන ශුද්ධ බදු. ඔය සෙට් එක තමයි දැන් ඉන්නේ. ඒතර මේක තමයි උත්තරේ ගන්න ඕනේ. මොකද ඉස්සර අපි ගත්තොත් දල මිශ්‍ර ආදායම නැත්නම් මිශ්‍ර ආදායමත් තිබ්බේ ඉස්සර මෙහෙයුම් අතිරික්තය ඇතුලේ. මං කියන්නේ 2022 මහ බැංකු වාර්තාවට කලින් මේ කියන්නේ. හරිද? හැබැයි දැන් ඒ දෙක අපි ගත්තොත් දෙවිදිය කියන්නේ දෙකක් විදිහට වෙන වෙනම පොයින්ට් විදිහට තියෙන්නේ. හරි. ඊළඟට පුතේ මේකේ හතරවෙනි ප්‍රශ්නේ. කිසියම් වර්ෂයකදී පෞද්ගලික ආදායම ජාතික ආදායම ඉක්මවුවේ නම්. හරි. මට විනාඩියක් දෙන්න. හරි. පුතේ ඒතකොට හතරවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ කිසියම් වර්ෂයක පෞද්ගලික ආදායම ජාතික ආදායම ඉක්මවුවේ නම් එමගින් නිගමනය කළ හැක්කේ කියලා නහන්නේ. හරි. දැන් මේකේ මේ පොඩි දේවල් කීපයක් තියෙනවා. සාමාන්‍ය මේක කතා කරන අපි පොඩ්ඩක් ඒක මතක් කරගෙනම වැඩේට යන්න. පොඩි ආකෘතියක් එක්ක. හරි. සාමාන්‍යයෙන් මේ මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. අපි ලියන මම කලිනුත් ඒක කතා කරා. පෞද්ගලික ආදායම කියන එක හොයද්දී මේ පෞද්ගලික ආදායම කියන එක පුතේ හොයද්දී අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ පෞද්ගලික ආදායම ගණනය කරන්න යොදාගන්නේ හරිද? පෞද්ගලික ආදායම කියන එක ගණනය කිරීම සඳහා පාවිච්චි කරන්නේ පදනම් කරගන්නේ ශුද්ධ ජාතික ආදායම. ශුද්ධ ජාතික ආදායම කියන එක තමයි පෞද්ගලික ආදායම ගණනය කරන සාමාන්‍ය අපි යූස් කරන්නේ. හරිද? ඒතර මේ ශුද්ධ ජාතික ආදායමෙන් අපි අඩු කරනවා කුටුම්බ වෙත ගලා නොයන ආදායම්. කුටුම්බ වෙත ගලා නොයන ආදායම් ටික තමයි අඩු කරන්නේ. ගලා නොයන ආදායම් අඩු කරනවා. ඊට පස්සේ ඒකට වෙනම එකතු කරන්න ඕනේ කුටුම්බ වෙත ගලා එන ආදායම්. කුටුම්බ වෙත වෙනම ගලා එන ආදායම්. ඔය කුටුම්බ වෙත වෙනම ගලා එන ආදායම් කියලා පුතේ ඇත්තටම ගන්න අපි සංක්‍රාම ආදායම්. sorry. සංක්‍රාම ටික තමයි ගන්නෙ. නැත්නම් අපි කියනවා කුටුම්බ සංක්‍රාම කියලා. කුටුම්බ සංක්‍රාම ටික තමයි ගන්නෙ. කුටුම්බ සංක්‍රාම තමයි අපි ගන්නෙ. වෙනම එකතු කරන්නේ. හරිද? දැන් කුටුම්බ වෙත වෙනම ඒ කියන්නේ ගලා නොයන ආදායම් විදියට අපිට ජාතික ආදායමෙන් ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මම ඒක ටික නිකන් ලයිස්තු ගත කරොත් නිකන් පල්ලෙහාට මේ විදිහට නිකන් ක්‍රමාද්දතා මම ලියාගෙන යන්නම්. කුටුම්බ වෙත ගලා නොයන ආදායම් විදියට අපි ගත්තොත් මෙන්න මේ ටික ගන්න පුළුවන්. එකක් තමයි අපි ගත්තොත් දැන් මේකේ කරුණු විදියට ගත්තොත් සමාගම් බදු කියන එක අපිට අයින් කරන්න පුළුවන්. සමාගම් බදු. ඊට පස්සේ නොබෙදූ ලාභ ඒවා අයින් කරන ඒවා. පෞද්ගලික ආදායමට එන්නේ නොබෙදූ ලාභ. ඊළඟට සමාජ සංරක්ෂණ දායක ගෙවීම. සමාජ සංරක්ෂණ දායක ගෙවීම. ඒ කියන්නේ EPF ETF වගේ දේවල්. ඒවා අයින් කරන්න ඕනේ. හරිද? ඊළඟට අපි ගත්තොත් තව මේකේ පොයින්ට් විදිහට ගන්න පුළුවන්. නිෂ්පාදනයේ මත වෙනත් ශුද්ධ බදු. නිෂ්පාදනයේ මත වෙනත් ශුද්ධ බදු. හරි. තව අපිට කරුණු විදිහට අයින් කරන්න පුළුවන්. නිෂ්පාදිතය මත ශුද්ධ බදු. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මත ශුද්ධ බදු. නිෂ්පාදිතය මත ශුද්ධ බදු ඉවත් කරන්න පුළුවන්. අපිට අයින් කරන්න පුළුවන්. තව නිකන් හරි දුන්නොත් රජයේ දීපල ආදායම් කියලා එකක් එයාවත් අපිට අයින් කරගන්න පුළුවන්. රජයේ දීපල ආදායම්. හරි. එතකොට පුතේ මේ කියන සෙට් එක තමයි
මෙන්න මේ කියන සෙට් එක මෙන්න මේ කරුණු ටික තමයි අපි ගන්නේ මෙන්න මෙතනට කුටුම්බ වෙත ගලා නොයන ආදායම් කියලා මෙන්න මේ සෙට් එක තමයි ගන්නෙ. හරිද? කරුණු මෙතන දැන් මං 6ක් විතර වාට දුන්නා. කරුණු 6ක් විතර. දැන් අපෙන් අහන ප්‍රශ්නේ බලන්නකෝ. ඒකත් එක්ක අපි මේව සංසන්දනය කරලා ගමු. අපෙන් අහන ප්‍රශ්නේ තමයි පෞද්ගලික ආදායම ජාතික ආදායම ඉක්මවුවේ නම්. පෞද්ගලික ආදායම ජාතික ආදායම ඉක්මවනවලු. ඒ කියන්නේ මෙන්න මේ පෞද්ගලික ආදායම මෙයාට වඩා වැඩි කියලානේ කියන්නේ. වැඩි කියන එකට නිකන් හේතුව විදිහට ගන්න පුළුවන්. මේ අඩු කිරීම වලට වඩා පුතේ එකතු වීම වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ජාතික ආදායමට වඩා පෞද්ගලික ආදායම වැඩි වෙන්නේ. හරි. දැන් උත්තර ටික බලන්න. සංක්‍රාම ගෙවීම් වල ප්‍රමාණය සමාජ සංරක්ෂණ දායක මුදල් සමාගමික ආදායම් බදු නොබෙදූ සමාගමික ලාභ වල මුළු එකතුව ඉක්මවා ඇත. ඒක තමයි ආන්සර් එක එන්න ඕනේ නේ. ආන්සර් එක 1. ආයි වෙන මොකුත් බලන්න දෙයක් නැහැ. ආන්සර් එක 1. මොකද සංක්‍රාම ගෙවීම් කියන්නේ වෙනම ගලාගෙන යන ආදායම් ටික. ඒගොල්ලෝ විශාලයිලු මෙන්න මේ අඩුවීම් ටිකට වඩා. ඒතකොට ඒක තමයි උත්තරේ විදියට එන්නේ. 4ට ආන්සර් එක 1. හරි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ ධන නිමවුම් පරතරයක් පවත්නා ආර්ථිකයක. හරි. පුතේ ධන නිමවුම් පරතරයක් කියන්නේ සැබෑ නිමවුම විශාලයි විභව නිමවුමට වඩා. ඒතර උපයෝජනේ නොකළ ධාරිතාවයක් තියෙන්න බෑ. චක්‍රීය සේවා වියුක්තියක් නැත. සේවා සැබෑ නිමවුමට විභව නිමවුම සැබෑ නිමවුම විභව නිමවුමට වඩා අඩුයිලු වැරදි. ආර්ථික කටයුතු වල වේගයේ පසුබැස්මක් නෙමෙයි ප්‍රසාරණයක් තියෙන්නේ. ඉල්ලුමෙන් නැදුණු උද්දමන පීඩනයක්. ඔව්. ධන නිමවුම් පරතරයක් තිබ්බම සැබෑ නිමවුම වැඩි විභව නිමවුමට වඩා ඒකත් එක්ක ඕනවට වඩා නිෂ්පාදනය වැඩි වුණාම උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. ඒ අවදානම තියෙනවා. හරි. ඊළඟට 2021 ප්‍රශ්නවලට අපි එනවා. ජාතික ගිණුම් වලට අදාළ. දැන් මේකේ ජාතික ගිණුම් කියවට පුතේ සාර්වාර්ථිකයත් සම්බන්ධ වෙලා යනවාට තේරෙනවනේ. දෙකම එකට යන පාඩම් දෙකක් මේකයි. පාත් සඳහන් දෑ අතරින් ආර්ථික පසුබැසීමක ලක්ෂණයක් නොවන්නේ. පසුබැසීමක ලක්ෂණයක් නොවන්නේ. ආයෝජනීය සේවා නියුක්තිය පසුබැසීම හරි. යෙදවුම් සඳහා ඉල්ලුම වැඩිවීම නිසා යෙදවුම් සඳහා පුතේ ඉල්ලුම වැඩි නෙමෙයිනේ වෙන්න ඕනේ අඩුනේ. එහෙනම් ලක්ෂණයක් නොවන්නේ පසුබැසීමක ආංශික 2. අනිත් ටික හරියා විශ්වසනීයත්වයට විද වැටෙනවා. ඉල්ලුම පහත වැටෙනවා. අතිරික්ත නිෂ්පාදන ධාරිතාවයක් තියෙනවා. හරිද? ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. පසුබැස්මත් එක්ක. හරි. ඊළඟට අපෙන් අහනවා මෙන්න මේක. වී ගොවියෙක් තම වීතොගය 10000කට සහල් මෝල් කරුවෙකුට අලෙවි කරන අතර මෝල් කරුවා සහල් පිටි මෝල් කරුවෙකුට 12000කට ඒක අලෙවි කරනවලු. පිටි මෝල් කරුවා එතකොට කරන්නේ එම පිටි නූල්ස් නිෂ්පාදකයෙක්ට රුපියල් 15000කට අලෙවි කරනවා. නූල්ස් නිෂ්පාදකයා 20000කට පාරිභෝගිකයන්ට අලෙවි කරනවා. අහන්නේ සහල් මෝල් කරු සහ නූල්ස් නිෂ්පාදකයන් දෙදෙනාගේ එකතු කළාගේ මුළු එකතු කළාගේ. හරි අපි බලමු සහල් මෝල් කරු කීයක්ද එකතු කරන්නේ? සහල් පිටි මෝල් කරුට 12000ක් දෙන්නේ. උතර පුතේ මෙතන 10000යි 12000යි අතර වෙනස සහල් මෝල් කරු එකතු කරලා තිනවා 2000ක්. රුපියල් 2000ක් අගයක් එකතු කරලා තිනවා. ඊළඟට නූල්ස් නිෂ්පාදකයා අර 15000කට හම්බුන එක 20000කට නේ දෙන්නේ. එයා 5000ක් වෙනම එකතු කරලා තිනවා. එහෙනම් ඔය දෙන්නගේ එකතුවනේ. ඒ කියන්නේ රුපියල් 7000ක් කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ආන්සර් එක එන්න ඕනේ 2. රුපියල් 7000යි. අතන 2000යි 5000යි. ඒව ලේසි එච්චර අමාරු ප්‍රශ්න නෙමෙයි ආ. ඊළඟට අහනවා ආදායම් ප්‍රවේශය ඔස්සේ දළ ජාතික ආදායම ඇස්තමේන්තු කිරීමේදී ඇතුළත් නොකරනුයේ. ඇතුළත් කරන්නේ නැති එකක් අහන්නේ. ඇතුළත් නොකරනුයේ. සේවක ආදායම මිශ්‍ර ආදායම් වෙනවා. ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය ඒවා. නිෂ්පාදනයේ මත වෙනත් සහන බදු අඩු කරා සහන උදාරගෙන ශුද්ධ බදු. හැබැයි සේවක අර්ථ සාධක අර මුදල් පුතේ අපි ගන්නෑ. සේවක අර්ථ සාධක ගන්නෑ. හරි. පුතේ 4 වෙනි ප්‍රශ්නේත් අපිට අයින් කරන්න වෙනවා. මොකද 2019 වර්ෂයේ දදෙවිනි ගැන අහන්නේ ඩොලර් බිලියන. ඒක අපිට ඇත්තටම මෙතන වැදගත් නෑනේ. මම අර 24 25 දත්තරන් ඔයාලට දුන්නා. ඒතර යාව අයින් කරනවා මේ ප්‍රශ්නේ මම. ඊළඟට 2022 A level paper එක. හරි. නියමානුකූල ව්‍යාපාර චක්‍රය ඔයාලට පේනවා පුතේ මේ ප්‍රශ්නේ නැවත නැවත ඇවිල්ලා තියෙනවා. අර අධීර ටික පිළිවෙලට අහන්නේ. ප්‍රසාරණීය වෘද්ධිය වැරදි. ප්‍රසාරණීය මුදුනත ප්‍රතිගමනය පතුල. ඒක තමයි උත්තරේ. අපි අනිත් ඒවාත් බලමු. මුදුනත ප්‍රසාරණය වැරදි. ප්‍රසාරණය ප්‍රකෘති තත්ත්වයට පත් වෙනව නැත. පතුල මුදුනත වැරදි. උත්තරේ එන්න ඕනේ 2. ප්‍රසාරණයේ ඉඳන් මුදුනට යනවා. ප්‍රතිගමනය කියන්නේ පුතේ පසුබැසීමක් කියන එක. ඊට පස්සේ ආයි පතුලට එනවා. එහෙමනේ ඉන්නේ. උත්තරේ 2 එතකොට. දෙවෙනි ප්‍රශ්නේ දලදේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී පරිභෝජන වියදමක් විදිහට සලකන්නේ. පාන් සෑදීම සඳහා බේකරි නිෂ්පාදකයා ගන්න එක වැරදි. බලශක්තියම අලුත් පරිගණක මෘදුකාංකයක් නැත. පාවිච්චි කළ ඇඳුම් නැහැ.
පොදු සමාගමක් කොටස් මිලදී ගැනීම නෑ. ආපන ශාලාවකින් රාත්‍රී ආහාර ලබා ගන්න 3000ක් වැය කරනවා. ඒක තමයි පුතේ පරිභෝජන වියදමක් විදිහට එන්නේ. ආන්සර් එක 5. මේ මෑත කාලිනව ප්‍රශ්න. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ධනවත් පුද්ගලයෙක් තම නිවාඩුව ගත කිරීම සඳහා සෑම වර්ෂයකදීම කුලියටගත් නුවරඑළියේ පිහිටි නිවාඩු නිකේතනය ඔව්හු ඇය විසින් මිලදී ගනු ලැබියේ සලකන්න. ඒ කියන්නේ පුතේ නිවාඩු නිකේතනයක් විදිහට තියාගත් එක ඒගොල්ලෝ මිලදී අරන් තියෙන. හරි. ඊට පස්සේ කියන පරිභෝජන වියදමක් අඩු වන බැවින් නිවාඩු නිකේතනේ මිලදීගත් මුදල් ප්‍රමාණය දදේනි 15 වැටෙනවලු. මුදල් ප්‍රමාණය ආයෝජන වැඩි වන බැවින් දදේනි ඉහළ නැගී පාවිච්චි කළ දෑ යලි අලෙවි කිරීමක් සිදු වන බැවින් දදේන්ට බලපෑමක් නැහැ. ආයෝජනය අඩු වන බැවින් දදේන්ට 15 වැටේ. ආයෝජන ඉහළ ගිය නමුත් පරිභෝජනයේ 15 වැටේ. හරි. පුතේ මම ඔයාලට චූටි වෙලාවක් දෙන්නම්. මේකට මට උත්තරයක් දාන්න බලන්න chat එකට ටක් ගාලා. විනාඩියක් දෙකක් කරන් 2022 ජාතික ගිණුම් වල තුන්වෙනි ප්‍රශ්නේ. ටක් ගාලා මට chat එකට ආන්සර් එකක් දාන්න ඕකට නම්. මොකද වෙන්න ඕනේ මේකේ? ඔව් පුතේ මේකේ ආන්සර් එක දාලා තිනවා ගොඩක් අය. මම කෙලින්ම ගන්නම් ආන්සර් එක. මේකේ දැන් අපෙන් අහන්නේ කුලියට ගත්ත නුවරඑළිය පිහිටි නිවාඩු නිකේතනේ මුදල් දීලා ගන්නවා. මිලදී අර ගන්නවා දැන්. එතකොට පුතේ මේකේ ආන්සර් එක එන්න ඕනේ 3. බලපෑමක් නෑ දදෙන්ට. මොකද මෙයා පාවිච්චි කරපු දෙයක් තමයි නැවත අලෙවි කිරීමක් සිදු වෙලා තියෙන්නේ. ඒකෙන් දදෙන්ට බලපෑමක් නෑ. හොඳයි ආන්සර්ස් දාලා තිබ්බා කීප දෙනෙක්ම. හරි. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ. දෙන ලද වර්ෂයකදී නාමික දදේනි 1200යිලු මූර්ත දදේනි 1000යිලු දලදේශීය නිෂ්පාදිතය අවදමනකය. පුතේ දදේනි අවදමනකය හොයන්නේ මෙහෙමයි. මම කියන්නකො මේ විදිහට. නාමික දදේනි මූර්ත දදේනිගෙන් බෙදන්න. ඒ කියන්නේ 1200 1000න් බෙදන්න. නාමික දදේනි මූර්ත දදේනිගෙන් බෙදලා 100න් වැඩි කරමු. එතකොට අපිට එනවා දදේනි අවදමනකය. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. මේ බිංදුවට මේ බිංදුව. ඒ කියන්නේ උත්තරේ 120ක් එන්න ඕනේ. ආන්සර් එක එන්නේ 4. 120කි. නාමික දදේනි මූර්ත දදේනිකින් බෙදුවා වැඩි කරා 100න්. එතකොට තමයි දදේනි අවදමනකය කියන එක අපිට ලැබෙන්නේ. ඒතර උත්තරේ එන්න ඕනේ 120ක්. ආන්සර් එක 4. ඊළඟට මේක හොඳ ප්‍රශ්නයක් පුතේ ඔන්න බලන්න. අපිට දෙනවා ප්‍රාග්ධන සම්පාදනය ඒ කියන්නේ i මේ දෙන්නේ. ඊළඟට අපනයන කියනවා x. එතන ආනයන m. අපිට දෙනවා ආණ්ඩුවේ ඉතුරුම්. හරි. අපෙන් අහන්නේ පෞද්ගලික ඉතුරුම් ගැන. හරිද? මෙතන මම චූටි කතාවක් මෙහෙම ගන්නම්. හරි. මෙහෙමයි කතාව. පුතේ සාමාන්‍යයෙන් sorry. පෞද්ගලික ඉතුරුම් ගැන කතා කරද්දී මෙහෙමයි චූටි දෙයක් අපි කතා කරගෙන යන්න. මෙතන මම හදලා පෙන්නන්නම් ඔයාට. සාමාන්‍යයෙන් අපි දේශීය ඉතුරුම් කියලා ගණනය කරනවානේ කොටසක්. ඔයා දන්නවා දේශීය ඉතුරුම් හැදෙන කොටස් දෙක තමයි එකක් පෞද්ගලික ඉතුරුම්. පෞද්ගලික ඉතුරුම් කියලා ගන්න පුළුවන් අපිට. දේශීය ඉතුරුම් හැදෙන කොටස් දෙකයි පෞද්ගලික ඉතුරුම් ධන රාජ්‍ය ඉතුරුම්. ඔක තමයි සූත්‍රය. සාමාන්‍ය මේ විකල්ප සූත්‍රයක් විදිහට අපි ගන්නවා. පුතේ දේශීය ඉතුරුම් අපිට හොයන්න පුළුවන්. හරිද? මම වෙනම සූත්‍රයක් ගන්නම්. දේශීය ඉතුරුම් කියන එක්කෙනාව හොයන්න පුළුවන්. ආයෝජනීය ධන ශුද්ධ අපනයන වලින්. දේශීය ඉතුරුම් හොයන්න පුළුවන් ආයෝජනීය ධන ශුද්ධ අපනයන. දැන් ආයෝජනීය ගානේ දීලා තිනවා 50ක්. ශුද්ධ අපනයන කියද්දි ගන්න අපනයන වලින් ආනයන 10 ඍණ 16. ඒ කියන්නේ ඍණ 6යිනේ.
එතකොට මෙතන උත්තරේ එන්නේ පුතේ දේශීතුරුම් 44යි. මොන බලාගන්නකො දේශීතුරුම් 44ක් එනවා. දැන් මම මෙතනට දාගන්නම් ඒක දේශීතුරුම් 44යි. ගානේ අපිට අහන්නේ පෞද්ගලික ඉතුරුම්නේ. මේ පෞද්ගලික ඉතුරුම් අහන්නේ. ඒක දන්නේ මම නිකන් x කියලා දාගන්නම්කො. ධන ඍණ 3ක් ආණ්ඩු ඉතුරුම් ඍණාගයක් තියෙන ඍණ 3යි. එතකොට කීයකට හරි ඍණ 3ක් එකතු වෙලා තමයි 44 හැදිලා තියෙන්නේ. නම් x කියන එකේ උත්තරේ එන්න ඕනේ පුතේ 47යි. හොඳ ප්‍රශ්නයක්. පස්වෙනි ප්‍රශ්නෙට එන්න ඕනේ ආන්සර් එක. එතකොට එක මෙන්න මේ දේවල් ටික ඔයාලට මතක් වෙන්න ඕනේ. දේශීය ඉතුරුම් හැදෙන්නේ පෞද්ගලික ඉතුරුම් ධන රාජ්‍ය ඉතුරුම්. ඒතර දේශීය ඉතුරුම් වෙනම ක්‍රමයකට අපි හැදුවොත් ආයෝජනය ධන සුද්ධ අපනයන කියලා හොයලා දේශීය ඉතුරුම් ටික වෙනම හොයාගත්තා. ඒක මෙතනට ගිහලා කනෙක්ට් කරනවා. රාජ්‍ය ඉතුරුම් අපි දන්නවා පෞද්ගලික ඉතුරුම් දන්නේ නැහනේ. x තනි කරගන්න තියෙන්නේ. ඒතර උත්තරේ 47ක් එන්නේ. 44 ඍණ 3ක් එකතු වුණාම තමයි 44 කියලා දේශීය ඉතුරුම් එන්නේ. ඒතර ආන්සර් එක එන්න ඕනේ 47යි. එක කියලා ආවනම් හරි. හරි අපි යනවා ඊළඟට 2023 A level තව අවුරුදු දෙකයි මේකට අදාළව තියෙන්නේ. දලදේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු කිරීම සඳහා විවෘත ආර්ථික ආදර්ශයකදී එකතු කරන්නේ. විවෘත ආර්ථිකය කියන්නේ සියලුම අංශ ඉන්නවනේ. අවසාන පරිභෝජන වියදම දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයේ ශුද්ධ අපනයන. ඒක තමයි පුතේ උත්තරේ. අවසාන පරිභෝජන වියදම කියන්නේ උතන මේ C ධන G දෙකම. පෞද්ගලික පරිභෝජනය රාජ්‍ය පරිභෝජනය දෙකම ආන්සර් එක. අපි අනිත් ඒවාත් බලමු. පෞද්ගලික පරිභෝජන රජයේ පරිභෝජනය භාණ්ඩ හසේ අපනයන වැරදි. අවසාන පරිභෝජන වියදම දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය ශුද්ධ අපනයන වැරදිනේ. ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය කිව්වොත් පුතේ ඒකට එකතු වෙන්න ඕනේ තව තොග වෙනස් වීමයි වටිනාකම් වෙනස් වීම. ඒතර ඒ දෙක වැරදි. අවසාන වියදම දදේනී දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයේ පරිලේඛන වෙනස් වීම සහ භාණ්ඩ හා සේවා අපනයන ශුද්ධ අපනයන නෙමෙයි වැරදි. හරි. පෞද්ගලික පරිභෝජන වියදම මේක කොහොමත් වැරදි. ඒතර උත්තරේ එන්න ඕනේ 1. අවසාන පරිභෝජන වියදම දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය ශුද්ධ අපනයන. දෙවෙනි එක. දල ජාතික ඉතුරුම් ගණනය කිරීමට හැකිවනුයේ වැය කළ හැකි දල ජාතික ආදායමින්. වැය කළ හැකි දල ජාතික ආදායමෙන් අපි අඩු කරන්න ඕනේ පුතේ. අවසාන පරිභෝජන වියදම. මේ අවසාන පරිභෝජන වියදම කියලා කියන්නේ C ධන G කියන දෙකේම එකතුවක්. හරිද? අවසාන පරිභෝජන වියදම තමයි අයින් කරන්න තියෙන්නේ, අඩු කරන්න තියෙන්නේ. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ 2022ට අදාළ 3ට අදාළව පහත සඳහන් කවර ප්‍රකාශයක් නිවැරදි වේද? අනිවැරදි ප්‍රකාශනය අහන්නේ. සූදු කිරීමෙන් ලැබෙන ඉපයීම් ජාතික ගිණුම් කරන නිෂ්පාදනීමට ඇතුළත් වේ. හරි. අපි ඒකත් තියාගෙන අනිත්‍ය බලමු. කල්පවත්නා ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජනයේ ප්‍රාථමික ආදායම් සංරචකයක් නොවේලු. වැරදි. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගෙවත්තේ එළවලු වගා කිරීම දලදේශීය නිෂ්පාදනය ගණනය කිරීමද ඇතුළත් කරගනී. පෞද්ගලික ප්‍රයෝජන ගණනය පුතේ ඇතුළත් කරනවා නේ. සෝ පරිභෝජන භාණ්ඩ කියලානේ අපි කියන්නේ තුන්වෙනි එක. සෝ පරිභෝජන භාණ්ඩ. හරි. රජය විසින් නොමිලේ අධ්‍යාපන සේවා ලබා දීම සඳහා දලදේශීය නිෂ්පාදනය ගණනය කිරීමද ඇතුළත් කරගනී. ඔව් මේක චුට්ටක් පුතේ ප්‍රශ්නේ බලන්න වෙන පොඩ්ඩක් කියන්න. මෙතන මොකද හරි ප්‍රකාශ කීපයක් වගේ නිකන් තියෙනවා. 2023 A level පොඩ්ඩක් ඉන්න බලන්න මේ ප්‍රකාශයේ අපි බලමු මේක නිවැරදිද නැත්නම් ප්‍රකාශ නිවැරදි වේද අහන්නේ නැත්නම් ප්‍රකාශ වැරදි එකද දන්නේ අහන්නේ පොඩ්ඩක් ඉන්න බලන්න. 2023 පේපරේට අනුව චුට්ටක් බලමු. මෙතන ටයිපින් මිස්ටේක් තියෙන්න පුළුවන් සමහර විට. ඔව් හැබැයි අපි අහන්නේ නම් නිවැරදි වේද කියන එක තමයි. හරිද? නිවැරදි වේද? එහෙම බැලුවොත් පුතේ මේකේ ප්‍රකාශ වලින් පෞද්ගලික ප්‍රයෝජන සඳහා ගෙවත් එළවලු වගා කරන එක දදේන්ට ඇතුළත් කරනවලු. ඒක හරි. රජය විසින් නොමිලේ අධ්‍යාපන සේවා ලබා දීම දලදේශීය නිෂ්පාදනය ගණනය කර ඇතුළත් කර ගනී. ඒතර 3යි 4යි දෙකම එහෙම වුණොත් අපිට ගන්න පුළුවන්. හරි 3යි 4යි දෙකම ගන්න පුළුවන්. ඔව් මේක අයින් කරත් අපිට අපි බලමු පොඩ්ඩක් මේකේ උත්තරේ කොහොමද මේකේ අපි ප්‍රශ්නේ නම් පොඩි අවුලක් තියෙනවා. උත්තරවලත් මම හිතන්නේ අවුලක් නැහැ. C1 වෙනි ප්‍රශ්නේ.
අපි බලමු 21. ඔව් මේකේ ආන්සර් එක නම් පුතේ අරන් තියෙන ආන්සර් එක 3 කියලා. ආන්සර් එක 3 කියලා තමයි මාකින් එකේ අරන් තියෙන්නේ. හැබැයි රජය විසින් නොමිලේ අධ්‍යාපන සේවා ලබා දීම දදීන්ට ගණනය කරද ඇතුළත් කර ගනී. අපි ආයි පොඩ්ඩක් ප්‍රශ්නේ බලමු. ඇතුළත් කර ගනී කිව්වොත් නම් ඒ උත්තරෙත් හරි. මොකද මේකේ මම අර උත්තරේ එකපාර කියන්නේ නැතුව පොඩ්ඩක් අපි බලමු මේකේ. ආව් මේක සැලකිල්ලට නො පුතේ මෙතන මේ වැරද්දක් තියෙන ටයිපින් මිස්ටේක් එකක් තියෙන එක තමයි. මේක තියෙන්නේ ඇතුළත් කර ගනී නෙමෙයි එන්න ඕනේ. මෙතන වාගේ පොඩක් හදාගන්න එතන. ඇතුළත් කර නොගනී. හරිද? ඇතුළත් කර නොගනී කිව්වොත් නම් මේක හරි. 4 එන්න විදියක් නැහැ. මම ඇතුළත් කර ගනී කියන එක බැලුවේ. හරි. එහෙම වුණොත් පුතේ උත්තරේ හරි. ආන්සර් එක 3 විතරයි එන්න ඕනේ. මේක තමයි උත්තරය. ආන්සර් එක 3. හරිනේ? ඇතුළත් කර ගනී කියලා වාගෙත් ඇත්තේ මේ එතන මිස්ටේක් එකක් තියෙන ඇතුළත් කර නොගනී කියලා එන්න ඕනේ. මොකද නැත්තම් 4 වෙනි උත්තරෙත් අපිට ගන්න පුළුවන් ඒකයි. එතකොට ආන්සර් එක 3 එන්න ඕනේ. 3 වෙනි ප්‍රශ්නෙට. හරි. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ කිසියම් රටක පසුගිය වර්ෂයේ මූර්ත දදේනි 12000යිලු මෙම වර්ෂයේ නාමික දදේනි 16500යි අවදමනකය මෙතන අවදමනකයක් අපිට දීලා නැහැනේ. ඒක බලන්න වෙනවා පොඩ්ඩක්. අවදමනකයේ පුතේ 150ක් කියලා එන්න ඕනේ. මෙතන අවදමනකයේ 150ක් බවත්. අවදමනකයේ කියලා එන්න ඕනේ මෙතන 150යි. ඒ කියන්නේ මෙන්න මෙතනින් පස්සේ මෙතනට එන්න ඕනේ 150යි කියලා. 150ක් බවත් සලකන්න. අපෙන් අහන්නේ මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතිකය අහන්න. හරි. ඒ කියන්නේ පුතේ මේකේ අහන්නේ ආර්ථික වෘද්ධි අනුපාතය. මම පොඩ්ඩක් මේකේ ගණනය කරලා පෙන්නන්නම්කෝ ආර්ථික වෘද්ධි අනුපාතිකය ඔයාලට. මේකේ අහන්නේ අපෙන් ආර්ථික වෘද්ධි අනුපාතිකය. ආර්ථික වෘද්ධි අනුපාතිකය. හරි. පුතේ ඒක ආර්ථික වෘද්ධි අනුපාතිකය ගණනය කරද්දී මේක ප්‍රතිශතයක් කරන්න කොහොමත් අපි 100ෙන් වැඩි කරනවා. හරිද? ප්‍රතිශතයක් කරන්න කොහොමත් 100ෙන් වැඩි කරනවා. එතකොට අපි ගන්නේ සලකා බලන වර්ෂයක පෙර වර්ෂයෙන්. දැන් අපිට කියනවා පසුගිය වර්ෂයේ 12000ක් තියෙන මූර්ත දදීනි. ඒ 12000න්ම තමයි බෙදන්නේ. පවත්නා වර්ෂයේ අපිට දෙන්නේ මෙම වර්ෂයේ දෙන්නේ නාමික දදීනි. එතකොට පුතේ ඒක ගන්න බෑ අපිට නාමික දදීනි කෙලින්ම. මෙතනට එන අගේ වෙනම හොයන්න වෙනවා. ඒකට පොඩි පෙර වැඩක් අපි කරනවා මෙහෙම. 16500 බෙදන්න ඕනේ 150න් වැඩි කරනවා 100න්. එතකොට මෙතන 50 ඒවා 3යි මෙතන 50 ඒවා 2යි. මෙතන 5 වරක් 3 වරක් 5 15යි. එතනත් 10යි 5500යි කියන්නේ 11000ක් කියලා එනවා. හරිද? එතකොට මෙතනට එන්නේ පුතේ 11000යි. මොකද අපි ගන්නෙ මූර්ත දදීනි හින්දා. එතකොට මේකට එන්නේ උත්තරේ ඍණ 1000 බෙදීම 12000යි වැඩි කිරීම 100. කොහොමනේ අවසාන උත්තරේ එන්නේ? බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. 12 වරක් ඍණාගයක් කියන්නේ 896යි. 40ට 3යි 8.3ක් වගේ දෙන්නේ. ඔව් 100ට 8.3ක්. 100ට 8.3. මේක තමයි උත්තරේ එන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ 4 පුතේ. 100ට 8.3. ඍණ 8.3ක් කියලා ආවනම් හරි. ආන්සර් එක 4. 4 වෙනි ප්‍රශ්නෙට. ඒ කියන්නේ ආර්ථික වෘද්ධි අනුපාතය හොයන්න ඕනේ පුතේ. හොයුවම තමයි එතන එන්නේ. ඊළඟට 2024ට අපි එනවා. හරිනේ එතන ප්‍රශ්න ටික හරි. 2024 අන්තිම කොටස. හරි 2027 බලමු ප්‍රශ්න ටික. එකතු කළාගේ ක්‍රමවේදයට අනුව දළදේශීය නිෂ්පාදිතය ගණනය කර ලබන්නේ අතරමැදි භාණ්ඩවලගේ නිමෝමය වටිනාකමින් අඩු කිරීමලු ඊට පස්සේ කියන නිෂ්පාදනය කරපු සියලු අවසාන භාණ්ඩ හා සියලු වටිනාකම් එකතු කිරීමෙන් ආර්ථිකයේ ජනනය වන මුළු ආදායම එකතු කිරීමෙන් නිෂ්පාදනය භාවිතා කරන සියලු අතරමැදි භාණ්ඩවල අගය එකතු කිරීමෙන් ඒක වැරදි. නිමෝමය මුළු වටිනාකමින් ආනයන වටිනාකම අඩු කරන්නේ මුළු ආදායම ටික එකතු කරලා ගන්නෙත් නැහැ. අතරමැදි භාණ්ඩවලගේ නිමෝමය වටිනාකමින් අඩු කිරීමෙන් ඊපස්සේ නිෂ්පාදනය කරපු සියලුම අවසාන භාණ්ඩ හා සේවල වටිනාකම එකතු කිරීමෙන්. ඔව් උත්තරේ එන්න ඕනේ පුතේ මේක 2.
හරිද? නිෂ්පාදනය කරපු සියලුම අවසාන භාණ්ඩ හා සේවල වටිනාකම එකතු කරලා මොකද අපි අර අවසාන භාණ්ඩ හා සේවාවල වටිනාකම තමයි දදේනි හදන්න පදනම් කරගන්නේ. චුට්ටකින් එකතු කළාගේ ක්‍රමවේදයට අනුව නේද අහන්නේ. එතකොට නම් අපිට ගන්න වෙන්නේ සොරි මේකේ උත්තරේ එන්න ඕන පුතේ දෙක නෙමෙයි එක. මොකද අපෙන් මේකේ දීලා තියෙනවා එකතු කළාගේ ක්‍රමවේදයට අනුව. එකතු කළාගේ ක්‍රමවේදයට අනුව ගත්තොත් අපි කරන්නේ නිමෝමේ වටිනාකමින් අතරමැද යෙදුම් ටික අයින් කරන එක. නිමෝමේ වටිනාකමින් අතරමැද යෙදුම් ටික අයින් කරලා තමයි ගන්න. එතකොට තමයි එකතු කළාගේ එන්නේ. එතකොට තමයි දලදේශීය නිෂ්පාදිතය කියලා ගණනය කරන්න පුළුවන්. හරි. ඊළඟට පුතේ අපි ගත්තොත් එහෙම නොවිධිමත් ආර්ථිකය ලෙස සැලකෙන්නේ. නොවිධිමත් ආර්ථිකයක් කියලා අපි ගන්නේ අපි ගත්තොත් එහෙම නොවිධිමත් ආර්ථිකය කියලා ගන්නේ නීති විරෝධී සහ රජයෙන් වසන් කරන ක්‍රියාකාරකම් රජය විසින් අධීක්ෂණය හෝ නියාමනය හෝ නොකරන ක්‍රියාකාරකම් කියලා තියෙනවා. ඊට පස්සේ කුඩා මේකේ හොඳම උත්තරේ තමයි අපි ගත්තොත් නීති විරෝධී සහ රජයෙන් වසන් කරන ක්‍රියාකාරකම්. හරිද? නොවිධිමත් ආර්ථිකයක්. මොකද නීති විරෝධී ක්‍රියාකාරකමුත් තියෙනවා සංගවපු ක්‍රියාකාරකමුත් තියෙනවා. ඒක තමයි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. දෙකට ආන්සර් එක එක. තුන්වෙනි එක රටක ජාතික ආදායමට වඩා දළ ජාතික වැය කළ හැකි ආදායම ඉහළින් පවත්නා ආර්ථිකයක. හරි. දැන් මේකේ මේ සාමාන්‍ය අපි මෙහෙමයි ගන්නෙ. වැය කළ හැකි දළ ජාතික ආදායම ගත්තොත් එයාව හොයන්නේ වැය කළ හැකි දළ ජාතික ආදායම හොයන්නේ සාමාන්‍යයෙන් දළ ජාතික ආදායමට එකතු කරනවා විදේශ ශුද්ධ වර්තන සංක්‍රාම. විදේශ ශුද්ධ වර්තන සංක්‍රාම. කොහොම තමයි සාමාන්‍ය අපි ගන්නෙ. දැන් මේක කියන්නේ අපිට මෙහෙමනේ. අපිට කියන්නේ ජාතික ආදායමට වඩා වැය කළ හැකි ආදායම වැඩිලු. වැය කළ හැකි දළ ජාතික ආදායම. ඒ කියන්නේ හිතන්න මෙයාගේ 1200ක් නම් ඒ කියන්නේ මෙයාගේ 1000ක් කියලා හිතන්නකෝ. එතකොට විදේශ ශුද්ධ වර්තන සංක්‍රාම ධන 200ක් ධනාගයක් එන්න ඕනේ. හරි. දැන් බලන්න. රටේ අපිට දෙනවා මෙහෙම වෙළඳ හිඟයක් අත්විඳිමින් තිබීලු. වෙළඳ හිඟයක් කියන එක ගන්න බෑ. වෙළඳ හිඟය නැත්නම් වෙළඳ ශේෂය කියලා කියන්නේ අපනයන ආනයනනේ. මේකත් එන්න බෑ. වෙළඳ අතිරික්තයක් නෙමෙයි. පරිභෝජනීයක්ම නැත. ආයෝජනය කරන නැහැ. රටේ විදේශ ශුද්ධ සංක්‍රාමාමිති. විදේශ ශුද්ධ සංක්‍රාමාගේ ධනාගයක් ගන්න ඕනේ. එතකොට තමයි මෙතන ධන 200 කියලා අපි නිකන් අගයක් දාලා ගත්තේ. උත්තරේ 5 එන්න ඕනේ 3ට. ධනාගයක් එන්න ඕනේ විදේශ ශුද්ධ සංක්‍රාම. හරි. ඕකේ එතකොට අවසාන ප්‍රශ්නේ ජාතික ගිණුම් වලට අදාළව කල්පිත ආර්ථිකයක් සඳහා තෝරාගත් ජාතික ආදායම් ගිණුම් දත්ත කීපයක් අපිට දීලා තියෙනවා. අපෙන් අහන්නේ දළදේශීය නිෂ්පාදිතය සහ දළ ජාතික ආදායම. හරි. මේකේ මේ මම අයිතම ටික කියන්නම් දදේන එකතු කරන්න එන. අපිට සේවක ආදායම ඕනේ, මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම ඕනේ, ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය ඕනේ නැහැ නැවත. මොකද ඒකේ දලාගයන් ටික තියෙනවා. නිෂ්පාදනයේ මත වෙනත් බදු සහනාධාර ටික ඕනේ. එතකොට මේකේ උත්තරේ එන්නේ අපිට මෙතනින් 800යි 600යි 1400යි 1400යි 900යි තමයි 2300යි. ඒ 2300 කියන්නේ මූලික මිල මත සමස්ත එකතු කළාගේ. ඒකට ඒ 2300ට එකතු කරන්න ඕනේ 120ක්. එතකොට තමයි දදේනි එන්නේ. මෙයාවත් එකතු කරන්න ඕනේ. එතකොට 2420ක් එනවා දදේනි. ඒ කියන්නේ මේ අපි පළවෙනි අයිතම හතර මම මේ අංක දාන ඒවා සේවක ආදායම්, මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම්, නිෂ්පාදනයේ මත වෙනස් ශුද්ධ බදු. මේ හතරෙම එකතු කරාම ඉන්නේ මූලික මිල මත සමස්ත එකතු කළාගේ. එතකොට ඒක 2300ක් තියෙනවනේ. ඒකට 120ක් භාණ්ඩ හා සේවා මත සහන බදු අඩු කළා සහනාධාර කියන්නේ ශුද්ධ බදු එකතු කරාම 2420ක් එන්න ඕනේ. එයාට අවශේෂ ලෝකයෙන් ලැබුණු ශුද්ධ ප්‍රාථමික ආදායම ඍණ 20 ගැලපුවම තමයි 2400ක් එන්නේ දළ ජාතික ආදායම. ඒතර උත්තරේ එන්න ඕනේ 2420යි 2400යි. කියන්නේ ආන්සර් එක 1. 2420යි 2400යි. හරි. පුතේ එතකොට උතන්ට වෙනකන් අපි ජාතික ගිණුම්කරණයට අදාළ කොටස් ටික තමයි ඔන්න කතා කරගෙන ගියේ. ප්‍රධාන වශයෙන් අවුරුදු 13ක ඔන්න ජාතික ගිණුම් වලට අදාළ කොටස් ටික හරි. ඊළඟට අපිට සාර්වාර්ථික සමතුලිතය තියෙනවා. අපි මේකෙත් අවුරුදු කීපයක ප්‍රශ්න ටිකක් ඉවර කරගමු.
හරිද? මම ඔයාලට විනාඩි 5ක් විතර දෙන්නම්. හරිද? ඔයා පුළුවන් නම් තනියෙන් ඒ ටික කරගෙන යන්න පුළුවන් තරම අපි පොඩි ප්‍රමාණයක් හරි මේකෙත් ඉවර කරගමු. සාර්වාර්ථික සමතුලිතයේ ප්‍රශ්න ටික හරිනේ. ඒකේ නම් ප්‍රශ්න 3 ගානේ හැම අවුරුද්දකම තියෙන්නේ. ටක් ගාලා වාට කරන්න පුළුවන්. සමහර දේවල් අමාරු වෙති. ඔව්. පුතේ ඔයා කරන්නකෝ බලන්න ටක් ගාලා. හරි. පුතේ මේ ප්‍රශ්නයක් අහලා තියෙන චුට්ටක් අපි බලමු. 2024 දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 2 නෙමෙයිද? 2024 2 නොවිධිමත් ආර්ථිකය. මෙහෙමයි පුතේ මේකේ මේ මං කිව්වේ මේ ප්‍රශ්නේ මේ මෙන්න මෙතන අවුලක් තිබ්බා. නොවිධිමත් කියන වචනේ මොකද මේ අපි ඇත්තටම සිලබස් එකේ යූස් කරන්නේ නැහැ දැන්. ඒ අවුරුද්දේ දැම්මට නොවිධිමත් ආර්ථිකය කියන එක ඉන්ෆෝමල් ඉකොනොමි. ඒ කියන්නේ ඇත්තටම මේකේ හරිම වචනේ ගන්න ඕනේ නිරීක්ෂණය නොවන ආර්ථිකය කියලා. හරිද? නොවිධිමත් ආර්ථිකයක් කියද්දි එතකොට මෙහෙමයි. තර්ක කරද්දි අපිට මේ නීති විරෝධී සහ රජයෙන් වසන් කරන ක්‍රියාකාරකම් දැම්මම තමයි අර අපි ගත්තොත් නිරීක්ෂණ නොකළ ආර්ථිකය එන්නේ. දැන් අහන ප්‍රශ්නෙට රජය විසින් අධීක්ෂණය හෝ නියාමනය කරන ආර්ථිකය කියලා මේකේ මේ උත්තරෙත් අවුලක් නෑ අපිට ගන්න පුළුවන්. එහෙම වුණොත් 1 2 දෙකම ගන්න වෙනවා. මේකේ වචනේ අවුලක් තියෙනවා. මොකද මේ අවුරුද්දේ සෑහෙන්න ඔය මාකින් ගිය සර්ලත් මේක ප්‍රශ්න කරලා තිබ්බ මේ නොවිධිමත් ආර්ථිකය නොවිධිමත් කියන වචනේ යූස් කරන්නේ නෑ දැන් අපි සිලබස් එකේ. එන්න ඕනේ නිරීක්ෂණය නොවන ආර්ථිකය. මොකද ළමෙට්ට මේ උත්තර දෙකම තෝරගන්න පුළුවන්. මේ 3 4 5 නම් එන්නේ නෑ. හරිද? එතකොට මේ එතන ප්‍රශ්නයක් තිබ්බා. එතකොට එහෙම වුණොත් මේකේ රජය විසින් අධීක්ෂණය හෝ නියාමනය නොකරන ආර්ථිකයක් කියද්දි ඇත්තටම ඕකේ මේ අධීක්ෂණ නියාමනය කරන ආර්ථිකයක් කියද්දි කියන්නේ නිරීක්ෂණ නොවන ආර්ථිකයක් ගැන. මාර වචනේ විදියට ගන්නම්. නිරීක්ෂණය නොකළ ආර්ථිකය තමයි ගන්න වෙන්නේ. එහෙම වුණොත් මේ උත්තර දෙකම අපිට ගන්න පුළුවන්. මේ උත්තර දෙකම ගන්න පුළුවන්. අර හරියටම කියවෙන්නේ නැදී උත්තර එකෙන් තමයි. මොකද නීති විරෝධී සැඟවුණු ක්‍රියා දෙකම කියවෙනවා. හැබැයි දෙවෙනි උත්තරෙත් ගන්න පුළුවන්. එහෙම වුණොත් 1 2 දෙකම උත්තර විදිහට ගන්න පුළුවන්. හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. ආන්සර් එක 1 2 දෙකම ගන්න පුළුවන්. මොකද මෙතන වචනේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි 2025 අවුරුද්දේ එහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ. මේ නොවිධිමත් කියන වචනේ අපි යූස් කරන්නේ නැහැ දැන් සිලබස් එකේ. ඒකයි. නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියා කියලා තමයි එන්න ඕනේ. එතකොට 1 2 දෙකම උත්තර අපිට ගන්න පුළුවන්. මොකද නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියාවල කොටස් දෙකක් තියෙනවා. නීති විරෝධී සැඟවුණු දෙකක්. දැන් අර මෙතන උත්තරෙත් හරිය. දෙකත් හරි. එහෙම ගත්තොත් 1 2 දෙකම ගන්න පුළුවන් අපිට. හරිද? මාකින් එකේ නම් මම දන්නේ කොහොමද තියෙන්නේ කියලා. හැබැයි තර්ක කරොත් එහෙම 1 2 උත්තර දෙකම හරි. හරි. ආන්සර් එක 1 2 දෙකම ගන්න පුළුවන්. හරි. පුතේ මේ අර මම හිතනවා හරිය නේද මේ ප්‍රශ්නේ? මට පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න. chat එකට දාලා තියන්න. වැඩේ හරිය නේද එතන? මම හිතන්නේ අර නොවිධිමත් කියන වචනේත් එක්ක තමයි උතන ප්‍රශ්නේ වෙන්නේ. මාර කලින් කිව්ව විදිහට හරි නියමයි. දැන් අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනේ වහන්න අනිවාර්යෙන්. හරි. අපි මේ සාර්වාර්ථික සමතුලිතය කොටසට යන්න මේ මම ඔයාලට විනාඩි 5ක් 6ක් දෙන්නකෝ දෙටක් ගාලා පුළුවන් තරමක් ප්‍රශ්න ප්‍රමාණයක් ඔයා ඉවර කරගන්න. ඊට පස්සේ මම එක දිගට සාකච්ඡා කරන් යන්න. හරිද? ටක් ගාලා ඉවර කරගන්න. හරි. පුතේ නම් අපි බලමු මේ සාර්වාර්ථික සමතුලිතයට අදාළ මූලික දේවල් කීපයක් ගණනය කිරීම එක්ක. දැන් මේකේ 2012 ප්‍රශ්නේ ඉඳන් මම ආයෙනවා. අපිට කියනවා මෙහෙම. සමතුලිතතාවයේ පවතින ආර්ථිකයක අපනයන රුපියල් මිලියන 400යිලු ආනයන 500යි බදු 1200 ආණ්ඩු මිලදී ගැනීම 1500ක් ඉතුරුම් 1000යි ආර්ථික ආයෝජන මට්ටම. මේ දත්ත දිහා බැලුවම පුතේ මේකේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයා දන්නවා සමතුලිත කොන්දේසියක් අපි කතා කරද්දී ඒ කොන්දේසිය අපිට y සමානයි e කියලා ගන්නත් පුළුවන් නැත්නම් w සමානයි j කියලා ගන්න පුළුවන්. ඒතර මෙතනට ගැලපෙනම කන්සෙප්ට් එක තමයි අපි ගත්තොත් w සමානයි j. ඒතර ඔයා දන්නවා w සමානයි j කියන එක මම වෙනම ගන්නම්කෝ. හරි w සමානයි j කියන එක තමයි ගැලපෙන්නේ. මේක එතකොට මේ අපි වෙනම මේ දත්ත ටික දාගත්තොත් w සමානයි j කියන එකට w වලට ගන්න අපි s ධන t ධන m j වලට ගන්න පුතේ i ධන g ධන x
ඕකනේ අපේ සාමාන්‍ය විදිහ. ඔක තමයි සාමාන්‍ය අපි ගන්න විදිහ. එතකොට S කියන්නේ ඉතුරුම්නේ. ඉතුරුම් 1000ක් කියලා අපිට ගන්න පුළුවන්. බදු වල ඉතුරුම් හරි 1000යි. බදු අපි ගත්තොත් එහෙම බදු මේ ගානේ දෙනවා දැන් ඉතුරුම් ටික හරි 1000 හරි. බදු අපිට ගානේ දෙන්නේ 1200යි. බදු 1200ක් දෙනවා. ඊළඟට ආනයන දෙනවා මේ ගානේ අපිට මේක හරි පනයන තියෙනවා ආනයන 500යි මේ තියෙන්නේ. ආනයන 500යි. එතකොට මේ තුනම අපි ගැලපුවොත් එහෙම එකතු කරොත් එකට එනවා අපිට 2700ක් කියලා. ඒ කියන්නේ S පැත්ත. sorry W පැත්ත. ඒ කියන්නේ කාන්දු වීම පැත්ත 2700ක් කියලා එනවා. ඊළඟට I ගේ අගය අපි දන්නේ නැහැ තාම. G ගේ අගය දීලා තියෙනවා අපිට ආණ්ඩු මිලදී ගැනීම 1500යි. ඒකත් හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම අපනයන. අපනයන තියෙන්නේ 400යි. එහෙනම් පුතේ එතන 1900ක් තියෙනවනේ. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් I දාන 1900යි. එහෙනම් කෙලින්ම අපිට ගන්න පුළුවන් මෙහෙම I සමානයි 2700න් 1900ක් අඩු කරා කියන්නේ උත්තරේ 800යි. ආන්සර් එක එන්න ඕනේ පුතේ 2. හරිනේ. උත්තරේ 800ක් එන්න ඕනේ ආන්සර් එක 2. ආන්සර් එක 800ක් ආව නම් හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. සමාහාර ඉල්ලුමේ විශාලතම වැඩිවීම හටගනුයේ. ඔව්. මේ චූටි කතාවක් තියෙනවා මේකේ. මෙන්න මෙහෙම අහගන්නකො. සාමාන්‍යයෙන් බදු සහ රාජ්‍ය වියදම් වෙනස් කරද්දී මේ රාජ්‍ය මූල ප්‍රතිපත්තියේ ෆිස්කල් ප්‍රතිපත්තියට අනුව බදු සහ රාජ්‍ය වියදම් වෙනස් කරද්දී පුතේ ඒ බදුයි රාජ්‍ය වියදම එකම දිශාවට එකම ප්‍රමාණයෙන් වෙනස් වෙනවා නම් හරිද? ඒ වෙනස් වෙන දිශාවටම තමයි ජාතික ආදායමත් වෙනස් වෙන්නේ. හැබැයි එකම දිශාවට එකම ප්‍රමාණය වෙනස් වෙන්නත් ඕනේ. එහෙම වුණොත් තමයි ඒ දිශාවට වෙනස් වෙන්නේ. අපි චුට්ටක් බලමු මේක චෙක් කරලා. අපිට කියනවා රුපියල් මිලියන 100කින් බදු ඉහළට දැම්මලු. ඔව් බදු ඉහළට දැම්මොත් වෙන්නේ පුතේ සමාහාර ඉල්ලුමේ වැඩිවීමක් නෙමෙයි වෙන්නේ අඩුවීමක්. එතන වැරදි. බදු පහළට දැම්ම කියන එක අවුලක් නෑ. ආණ්ඩුවේ මිලදී ගැනීම ඉහළට යනවා. හැබැයි ඔයා මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. බදු පහළට දාද්දි මෙතන අදාළ වෙනවා අපිට බදු ගුණකය කියන එක. අපි KTX කියලා ගන්නවා. ආණ්ඩුවේ මිලදී ගැනීම කියන්නේ KG. හරිද? සාමාන්‍යයෙන් බදු ගුණකයට වඩා එකක් වැඩි වෙන්න ඕනේ අනිවාර්යෙන්ම ආණ්ඩුවේ වියදම් ගුණකය. හරිද? ඒතර බදු පහළට දැම්මොත් ඊට වඩා වැඩියෙන් තමයි ආණ්ඩුවේ මිලදී ගැනීම වැඩි වෙන්නේ. ඒතර දෙවෙනි උත්තරේ ගන්න බෑ කම්පෙයාර් කරලා ගනිද්දි. හතරවෙනි උත්තරේ මිලියන 100කින් බදු ඉහළ දානවලු ආණ්ඩුවේ මිලදී ගැනීම 100කින් වැඩි කරනවලු. හරි. අපි ගත්තොත් එම බදු ඉහළ දැම්මනේ. ආණ්ඩුවේ මිලදී ගැනීම වැඩි වෙන එක හොඳයි. බදු ඉහළ දැම්මොත් නම් ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් මිලියන 100කින් බදු පහළ දැමීමත් ආණ්ඩුවේ මිලදී ගැනීම රුපියල් මිලියන 100කින් ඉහළ දැමීමත්. බදු පහළ දැම්මත් වෙන්නේ සමාහාර ඉල්ලුම් වැඩි වෙන එක. ආණ්ඩුවේ මිලදී ගැනීම පුතේ 100කින් වැඩි වෙලානේ. එහෙනම් ඒත් ඒකයි. පස්වෙනි එක තමයි උත්තරේ. මොකද අපෙන් අහන්නේ සමාහාර ඉල්ලුමේ විශාලතම වැඩිවීම ආන්සර් එක 5 කියලා අපිට ගන්න පුළුවන්. දෙකෙන්ම වෙන්නේ ප්‍රසාරණාත්මක බලපෑම. ඒකයි. තුන්වෙනි ප්‍රශ්නේ. අපෙන් අහනවා එක්තරා ආර්ථිකයක ස්වායක්ත වියදම් රුපියල් මිලියන 100කින් ඉහළන විට මූර්ත දළ දේශීය නිෂ්පාදිත රුපියල් මිලියන 500කින් ඉහළ ගියේ නම් ආර්ථිකයේ ආන්තික පරිභෝජන නැමියාව. හරි. පුතේ මේක හදන විදිය මම පොඩ්ඩක් සූත්‍රයක් විදිහට ගන්නම් මෙහෙම. මේ ඕන්න ලියා ගන්න. ස්වායත්ත වියදම් වෙන මෙහෙම සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ජාතික ආදායමේ සිදුවෙන වෙනස අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඩෙල්ටා y සමානයි k වැඩි කිරීම ඩෙල්ටා A නෝට්. හරි අපිට ගන්න පුළුවන් k වැඩි කිරීම ඩෙල්ටා A නෝට්. එතකොට පුතේ මේකේ කියනව නේද ස්වායත්ත වියදම් 100කින් වැඩි වුණා කියලා. ඒ කියන්නේ A නෝට් කියන්නේ 100යි. k වලගේ මන් දන්නේ. ඒක එහෙම තියාගමු. ජාතික ආදායම 500කින් වැඩි වුණාලු. හරිනේ මෙයා 100කින් වැඩි කරද්දී. එතකොට k වල උත්තරේ වාට පේනවා 5යිනේ. අපෙන් අහන්නේ k නෙමෙයි. ආන්තික පරිභෝජන නැමියාව. දැන් කේව හොයන්න අපිට සූත්‍ර තියෙනවනේ. අපිට මෙහෙම ලියන්න පුළුවන් k සමානයි 1 බෙදීම MPS කියලා කෙලින්ම ගන්න පුළුවන්. එතකොට k වල උත්තරේ 5ක් නම් 5 ලැබෙන්නේ අපි ගත්තොත් එහෙම 5 කියන උත්තරේ ලැබෙන්නේ 1 කීයකින් හරි බෙදුවමලු. එහෙනම් ඒ කීයෙන්ද බෙදුවේ? එහෙනම් අපිට තරක කරොත් එහෙම ගන්න පුළුවන් මෙහෙම. MPS සමානයි පුතේ 0.2යි. 0.2යි. මේක යන්නේ MPC නේ. ඔයා දන්නවා MPC ධන MPS සමානයි 1 නම් MPS 0.2යි නම්
MPC යහන්නේ ආන්තික පරිභෝජනයම උත්තරේ 0.8ක් ඉන්න ඕනේ. ආන්සර් එක 4. පුතේ මට ටග් ගාලා chat එකට දාන්න වැඩි තේරුණාද ඒක ගන්න විදිය? ඔන්න මම පොඩි දේවල් කීපයක් වගේ කියලා දුන්නා. ගුණකය ස්වාධීන වියදම් වලින් වැඩි කරාම තමයි ජාතික ආදායම එන්නේ. ගුණකය මම වෙනම හොයාගත්තා එතකොට. ඒකෙන් MPS හෙව්වා. MPC දන MPS එක නම් ඔන්න MPC 0.8යි කියලා ගත්තා. වැඩි පැහැදිලි නියමයි. හරි. අපි නම් මේකේ පොඩ්ඩක් ඉස්සරහට යමු තව. හතරවෙනි ප්‍රශ්නේ. කිසියම් ආර්ථිකයක නාමික දළ ජාතික නිෂ්පාදිතය 5000ක්ද මුදල් සැපීම රුපියල් මිලියන 1000ක් දුවේ නම් සංසරණ ප්‍රවේගය. පුතේ මේක නම් මේ අහන්නේ මේ ඇත්තටම මුදල් වලට අදාළ කොටසක්. මම මේක මෙතන හදලා දාන්නම්. අපි අර පාඩම් කතා කරලා තියෙන හින්දා. සාමාන්‍යයෙන් මේක සංසරණ ප්‍රවේගය මෙහෙම හොයන්න පුළුවන් අපිට. P වැඩි කිරීම y බෙදනවා m ගේ මුදල් සැපයීමෙන්. අහන්නේ මුදලේ සංසරණ ප්‍රවේගයනේ. P වැඩි කිරීම y තමයි මේ නාමික නිෂ්පාදිතය දෙන්නේ 5000ක් කියලා. මුදල් සැපියුම අපි ගන්නවා 1000යි කියලා. උතර මෙයාට මෙයා කැපුනම මුදලේ සංසරණ ප්‍රවේගය 5ක් කියලා එන්න ඕනේ. ආන්සර් එක 3. මුදලේ සංසරණ ප්‍රවේගය 5යි. මේක අපිට මේ ඇත්තට මුදල් බැංකුව වල හම්බෙන්න ඕන කොටසක්. එතනට කතා කරාට. හරි පස්වෙනි ප්‍රශ්නේ. බලන්න හොඳ ප්‍රශ්නයක්. විවිධ සමාහාර ඉල්ලුම් මට්ටම් වලට අදාළ සමතුලිත ආදායම් මට්ටම් ටික දීලා තියෙනවා. අපෙන් අහන්නේ මේ ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති ආදායම් මට්ටම Y1. මෙයා තමයි පූර්ණ සේවා නියුක්තිය. YF කියලා අරගන්න තියෙනවා. පූර්ණ සේවා නියුක්තියට ඇත්තටම අපි කියන YF full employment කියලා. උද්දමනාත්මක පරතරය නිරූපණය වන්නේ කවර දුරකින්ද? පුතේ YF මත ඉඳන් තමයි සාමාන්‍යයෙන් අපි ගන්නෙ. පොඩකින් පූර්ණ සේවා නියුක්ති ආදායම් මට්ටම Y1 වේ. Y1 කියන දැනට තියෙන මට්ටමනේ sorry. මේකේ දැනට තියෙන මට්ටම තමයි Y1 කියන්නේ. පූර්ණ සේවා නියුක්ති මට්ටම අපිට දීලා තියෙන්නේ. මේ තියෙන පූර්ණ සේවා නියුක්ති මට්ටම YF Y1 තමයි දැනට තියෙන මට්ටමලු. උද්දමනාත්මක පරතරය නිරූපණය වන්නේ කවර දුර ප්‍රමාණයකින්ද කියලා අහන්නේ. ඔව්. Y1 නෙමෙයි මම හිතන Y2 කියලා පුතේ එන්න ඕනේ මෙතනට. එහෙම ආවොත් තමයි මේක හරියන්නේ. අපි උඩ බලමු මේ ගාන 2012 පේපරේ කොහොමද දීලා තියෙන්නේ කියලා. ප්‍රශ්නේ පොඩි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. හරි. මේක මොකද අපිට අර ප්‍රශ්නේ කියන්නේ පූර්ණ සේවා නියුක්ති ආදායම් මට්ටම Y1 නෙමෙයි YF කියලා එන්න ඕනේ. අපි උඩ බලමු ප්‍රශ්නේ දීලා තියෙන විදිය. මෙතන මේ ටික චුට්ටක් බලාගෙන ගියා නම් හරි. හරි. අපිට දෙනවා ප්‍රශ්නේ මේකේ අයිතම ටික මෙතන DS L ඒක හරි HK හරි G මෙතන පුතේ YF කියලා එකක් නෑ. මෙතන මේ RF කියලා R විතරයි තියෙන්න ඕනේ. මෙතන YF කියලා එකක් නෑ. R කියන පොයින්ට් එක විතරයි තියෙන්න ඕනේ. ඊළඟට මෙතන Y1 නෙමෙයි YF කියලා එන්න ඕනේ. පූර්ණ සේවා නියුක්ති නිමවුම් මට්ටම. හරිද? උද්දමනාත්මක පරතරයක්නේ අපෙන් අහන්නේ. එතකොට මේකේ අනිත් තොරතුරු ටික නම් ප්‍රශ්නයක් නෑ. SH RH LG YFR Y2G ඒ ටික හරි. අපෙන් අහන්නේ උද්දමනාත්මක පරතරය. පුතේ උද්දමනාත්මක පරතරයක් කියන්නේ ඇත්තටම වියදම් පරතරයක්. ඒතර ඒ වියදම් පරතරය ඇති වෙන්නේ හරිද? මේ තියෙන්නේ දැන් Y2 තමයි ඇත්තටම ආර්ථිකය නිෂ්පාදනය වෙනවා නම් මෙන්න මේ අතර වෙනස මම මේක පොඩ්ඩක් ඔයාලට ලියලා පෙන්නන්නම් මෙතනට. මේක මේ ප්‍රශ්නෙට අදාළ නැහැ. මේ YF Y2 අතර පරතරයක් තියෙනවනේ. මේ පරතරයට අපි කියනවා මේ උද්දමනාත්මක නිමවුම් පරතරය කියලා. මේ පරතරයට කියන්නේ ඇත්තටම උද්දමනාත්මක නිමවුම් පරතරය. නිමවුම් පරතරයක් කියලා තමයි කියන්නේ. උද්දමනාත්මක නිමවුම් පරතරය. YF ට වඩා Y2 වැඩි මට්ටමක තියෙන. ඒතර අපෙන් ආන්නේ අපි මේක නෙමෙයි. අපෙන් අහන්නේ උද්දමන පරතරය. ඒ කියන්නේ වියදම් පරතරයක් තමයි තියෙන්න ඕනේ. ඒතර වියදම් පරතරය පෙන්වන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් YF මත ඉඳන්. එතකොට මේක තමයි ආර්ථිකීය සමාහාර ඉල්ලුම. මෙන්න මේ මට්ටම. මේක තමයි දැනට තියෙන්න ඕන මට්ටම.
හැබැයි මේකත් එක්ක තියෙන මේ මට්ටමේ ඒ කියන්නේ RH ප්‍රමාණයක් ගත්තනම් හරි. මේ ටික තමයි උද්දමන පරතරය කියලා ගන්න වෙන්නේ. ඒ කියන්නේ උත්තරේ 2 පුතේ. ආන්සර් එක 2 කියලා ඉන්නේ. මෙන්න මේ මං වාට ගත්තේ. මෙන්න මේ අතර වෙනස තමයි උද්දමන පරතරය කියලා ගන්න වෙන්නේ. මේක තමයි අපිට උද්දමන පරතරය කියලා ගන්න වෙන්නේ. හරි. වැඩේ පැහැදිලිද? වැඩේ තේරුණාද? මට චුට්ටක් chat එකට දාන්න ටක් ගාලා. YF කියලා නේද? හරි නියමයි. හරිද? මම මෙතන මේ පොඩි දේවල් ටිකක් හැදුවා පුතේ. අර ටයිපින් මිස්ටේක් ටිකක් තියෙනවා. ඒ ටික හදලා තමයි ගත්තේ. ඒතර උත්තරේ ඉන්න ඕනේ RH කියන මෙන්න මේ පරතරය තමයි ගන්න ඕනේ. හේතුව මේක තමයි තියෙන්න ඕන මට්ටම. දැන් මෙච්චරක් තියෙනවා. හරිද? මේක තමයි අලුත් සමතුලිතය. මෙතන y2ට අදාළ සමතුලිතය. ඒතර අපි YF මත ඉඳන් තමයි හැම වෙලෙම උද්දවන පරතර ගන්නෙ. එතකොට මෙන්න මේ මත RH ප්‍රමාණය තමයි පුතේ ගන්න ඕනේ. අපිට RH කියන එක තමයි ගන්න වෙන්නේ උද්දමන පරතරේ විදිහට. ආන්සර් එක එතකොට 2 එන්න ඕනේ. හරි. එතකොට ඒකේ ප්‍රශ්න ටික හරි නේද? ආන්සර්ස් ටිකයි ඔව් ඒ ටික හරි. ඊළඟට අපි යන් 2013 ප්‍රශ්නෙට. මම පොඩ්ඩක් තව අවුරුද්දක් දෙකක් කතා කරන්නම්. කතා කරලා අපි අද වැඩ ටික ඉවර කරමු. ඒතර ඉතුරු වැඩ ටිකත් එක්ක පුතේ දැන් 12 වසරේ උන්න කොටස් ටික හරිනේ. ඒතර ඊළඟ දවසේ අපි කතා කරන්නේ මේකේ ඉතුරු පාට් එකයි ඊළඟට මුදල් බැංකු මිල මට්ටම්. ඒකට අදාළ MCQ ටිකයි. හරිද? ඊට පස්සේ තව වෙලාවක් තිබ්බොත් මම රාජ්‍ය ආර්ථිකෙත් එහෙමම ගන්නවා. ඒ කොටස් ටික ටක් ගාලා කතා කරගෙන යනවා. ඒතර ඊළඟ දවස් ටික වෙද්දී අනිවාර්යෙන් ටක් ගාලා ඒ කොටස් ටික පාඩම් කරන් තියාගන්න. පුළුවන් නම් MCQ ටික කරගෙන තියාගන්න. ඊට පස්සේ අපි කතා කරන් යමු. හරි. මේකේ බලන්නකෝ 2013 ප්‍රශ්න 4ක් sorry 2013 ප්‍රශ්න 14ත් 5ක් තියෙනවා පුතේ. 2013 2014 ප්‍රශ්නයක් නෑ. 13 තමයි මේකේ තියෙන්නේ. හරි බලාගෙන යන්න. ස්වාධීන පරිභෝජනීය 400ක්ද ආන්තික පරිභෝජනීය 0.8ක් සලකන්න. වැය කළ හැකි ආදායම 1200කින් ඉහළ ගියහොත් පරිභෝජන වියදම වැඩි වෙන්නේ. පුතේ මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයාට පරිභෝජන වියදම වැඩි වුණ ප්‍රමාණය හොයන්න කරන්න තියෙන්නේ 1200 කියන එක 1200 වැඩි කරන්න 0.8. එතකොට හරි. 1200 කින් වැඩි වුණේ 0.8න් වැඩි කරන්න තියෙන්නේ 10න් 8න්. ඒ කියන්නේ මං හිතන්නේ 960ක් විතර උත්තරයක් ඒ. එතකොට 960කින් තමයි පරිභෝජනය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ 4. 960කින් වැඩි වෙන්න ඕනේ. ආන්සර් එක 4. ඒවනම් කෙලින්ම ගන්න පුළුවන්. 1200ට 0.8ක් බැලුවා නම් හරි. ඊළඟට තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ ආන්තික ඉතුරු නැමියාව 0.25ක් සහිත සරල ස්ථාවර බදු පමණක් දක්න ලැබෙන ආවෘත ආර්ථිකයක ආණ්ඩුවේ මිලදී ගැනීම 80කින් ඉහළ ගියොත් නිමවුම් උපරිම වශයෙන් වැඩි වෙන්නේ. හරි. මෙතන මම පුතේ පොඩි සූත්‍රයක් ලියාගෙන හදන්නම්. නිමවුම සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඒ කියන්නේ ඩෙල්ටා y නේ. ඔය වැඩිවීම කියන්නේ. ඒක හොයන්න k වැඩි කිරීම මෙතන ආණ්ඩුවේ මිලදී ගැනීම නේ මම ඩෙල්ටා g කියලා ගන්නම්. හරි. ඩෙල්ටා g. මේක තමයි ප්‍රධාන සූත්‍රය. දැන් මේකට ආදේශ කරොත් දත්ත ටික මෙහෙමනේ ඉන්නේ. ඩෙල්ටා y අපි හොයන්න ඕනේ. k ව හොයාගන්න ක්‍රමයක් තියෙනවා. k ව හොයන්න පුළුවන් කෙටිම ක්‍රමය තමයි එක බෙදීම MPS. දැන් මේ ගාන MPS ව දීලා තිනවා 0.25යි. එන 1.25න් බෙදුවම k වල උත්තරේ එනවා 4ක්. එහෙනම් 4 වැඩි කරන්න ඕනේ 80න්. හරිද? ඒතර අපිට උත්තරයක් එනවා නිමවුම් උපරිම වශයෙන් වැඩි කරන්න වෙන්නේ අපිට 320කින්. 80 4ක්. ඩෙල්ටා y සමානයි 320යි. මේක තමයි උත්තරේ එන්න ඕනේ 320යි. ඒ කියන්නේ පුතේ උත්තරේ එන්න ඕනේ ආන්සර් එක 5. හරිනේ 80 වැඩි කිරීම 4. මොකද ගුණකය 4යි 80කින් වැඩි කරොත් ස්වාධීන වියදම ඒ වගේ 4 ගුණයකින් ජාතික ආදායම වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ආන්සර් එක 320ක් කියලා ආවනම් හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. රජයේ කටයුතු නොමැති ආවෘත ආර්ථිකයක ඒ කියන්නේ සරල ආර්ථිකයක් කියන එකනේ රජයේ කටයුතු නැහැ කියන්නේ. 30 ධන 0.7යි කියලා පරිභෝජනශීලයේ දෙනවා. මෙම ආර්ථිකයේ සමතුලිත ආදායම රුපියල් 300ක් නම් ආයෝජන මට්ටම. හරි. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයා දන්නවා සරල ආර්ථිකයක නම් y හැදෙන්නේ, ඒ කියන්නේ e හැදෙන්නේ c ධන i. එතකොට y කියන එක 300ක් නම් c කියන එක අපිට ලියන්න පුළුවන් 30 ධන 0.7යි y වෙනුවට 300 y වෙනුවට 300 දැම්ම ධන i. කොහොමනේ ලියන්නේ? එතකොට 300 සමානයි පුතේ මෙතන 0.7යි 300 කියන 210යි 240 ධන i. අවසානයේ i සමානයි 300න් 240ක් ගියාම 60යි කියලා අපිට ගන්න පුළුවන්. ආන්සර් එක එතකොට එන්න ඕනේ 1. උත්තරේ 60ක්. රුපියල් මිලියන 60යි. මේක පුතේ මේ තියෙන දත්ත වලින්මයි ගන්න ආදේශ කර කර ගන්න තියෙන්නේ අපිට.
හතරවෙනි ප්‍රශ්නේ. හරි. රජයේ කටයුතු නැමැති ආර්ථිකයක ඉතුරුම් ආයෝජන ටික දීලා තියෙනවා. ආර්ථිකයේ විභව නිමවුම YP. විභව නිමවුම කියන්නේ මේක තමයි පූර්ණ සේවා නියුක්තිය. විභව නිමවුම අතර එබැවින් සැබෑ නිමවුම සහ විභව නිමවුම අතර පරතර. මේක තමයි පුතේ YF. මේ තියෙන ඕන මට්ටම හරියට. මේ තියෙන ඕන මට්ටම හරිද? මොකද මේ තියෙන I. මේ තියෙන ආයෝජනය. මේක තමයි තියෙන්න ඕන මට්ටම. හරිද? හැබැයි තියෙන්නේ YP. එතකොට මේ අතර වෙනස. ඒ කියන්නේ උද්දමනාත්මක නිමවුම් පරතරයක් අහන්නේ. එතකොට මේ උද්දමනාත්මක නිමවුම් පරතරය කියලා අපිට ගන්න වෙන්නේ මෙන්න මේ GH අතර ප්‍රමාණය. මෙන්න මේ ප්‍රමාණය. එතකොට උත්තරේ එන්න ඕනේ 2. GH මගින් මේක අපිට කියන්නේ නැහැ මොකුත්. විභව නිමවුම අතර පරතරය. මේ සැබෑ නිමවුම හා විභව නිමවුම අතර පරතරය කියලා මෙතන අදහස් කරන්නේ මම එතනට උන ලියන්නම් මේක. සැබෑ නිමවුම සහ විභව නිමවුම අතර පරතරය කියලා මේ අදහස් කරන්නේ පුතේ. උද්දමනාත්මක නිමවුම් පරතරය ගැන. උද්දමනාත්මක නිමවුම් පරතරය. මේ අදහස් කරන්නේ. ඒතර උද්දමනාත්මක නිමවුම් පරතරය කියලා පුතේ එන්න ඕනේ GH මෙන්න මේ අතර ප්‍රමාණය ආව නම් හරි. හරිනේ. හොඳ ප්‍රශ්නයක් ඒක. ඊළඟට අවසානික පස්වෙනි ප්‍රශ්නේ 2014. දෙන ලද වර්ෂයක් තුළ පරිභෝජනයේ ආයෝජනය සහ ආණ්ඩුවේ මිලදී ගැනීම සඳහා වැය වූ මුළු වියදම මුළු දළදේශීය නිෂ්පාදිතයෙන් 103%ලු. ඒ කියන්නේ මුළු දළදේශීය නිෂ්පාදිතය 100ක් නම් වැය කරලා තියනවලු 103ක් කියලානේ කියන්නේ නේ. වැය වූ මුළු වියදම පරිභෝජනයේ පරිභෝජනයේ ආයෝජනය සහ ආණ්ඩුවේ මිලදී ගැනීම සඳහා වැය වූ මුළු වියදම රටේ මුළු දළදේශීය නිෂ්පාදිතයෙන් 103ක්. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. අපි මේ දළදේශීය නිෂ්පාදිතය හදන්නේ දළදේශීය වියදමට ශුද්ධ අපනයන එකතු කරලානේ. මම එහෙම ගන්නම් ඔන්න පොඩි තර්කයක් අපි හදා ගන්නවා. දළදේශීය වියදමට ශුද්ධ අපනයන එකතු කරලා තමයි දදේනි හදන්නේ. දැන් මෙයා කියන්නේ මේකනේ. මෙයා කියන දේ තේරුම් ගන්න. මේ වියදම් වලට ගියපු මුළු වියදම මුළු දළදේශීය නිෂ්පාදිතයෙන් 103ක්. ඒ කියන්නේ දදේනි 100ක් නම් දළදේශීය වියදම 103යිලු. ඒ කියන්නේ ශුද්ධ අපනයන එන ඍණ 3ක් නෙන්න ඕනේ. නොකිය කියන්නේ ශුද්ධ අපනයන ඍණාගයක් ගන්නවා කියලා. හරිද? හරි. මට පොඩක් දාන්න chat එකට වැඩි තේරුණාද පුතේ ඒක ගත්ත විදිය? මේ වැය වූ මුළු වියදම රටේ මුළු දදේනිගෙන් 103ක්. ඒ කියන්නේ මේක සරල කරගන්න. දදේනි 100ක් නම් දළදේශීය වියදම 103යි. එතකොට ශුද්ධ අපනයන එකතු වෙන්නේ. එකතු වෙන්න ඕනේ ඍණාගයක්. පැහැදිලි එකතු වෙන්න ඕනේ ඍණාගයක්. එතකොට ශුද්ධ අපනයන ඍණාගයක් කියන එක තමයි මේ නොකිය කියලා තියෙන්නේ. වැඩි පැහැදිලිද ටග්ගල දාන්න බලන්න chat එකට එතන. ඒකත් පොඩ හොඳ ප්‍රශ්නයක්. ඒක පොඩ තර්ක කරලා චුට්ටක් හිතලා ගන්න ඕනේ දෙයක්. හරි නේද? හරි. ඊළඟට ඒකේ එතකොට ඒ කොටස් ටික හරි. 2015ට අදාළ 2014ට අදාළ ප්‍රශ්න ටික තමයි ඒ තියෙන්නේ. 13ට අදාළ. හරි. පුතේ එතකොට 2015 ඉඳන් කොටස් ටික අපි වෙනම සාකච්ඡා කරමු මේ ඊළඟ දවසේ. ඔයා කරලා තියාගන්න මම ටට්ටක් ගාලා ඊතර කතා කරන් යන්න. 2015 ඉඳන් ඉතුරු ටික කතා කරලා මුදල් බැංකුත් අපි කතා කරන්න ඕනේ මේ පොඩි දැන් සති පොඩි ප්‍රමාණයක් ඇත්තටම තියෙන්නේ. හරිද? ඒතර අපි ගත්තොත් එහෙම උපරිම ඔයා වැඩ කරන්න ඕනේ. ඊළඟ සතියේ වෙද්දි අනිවාර්යෙන් මේ ටික ඉතුරු කොටස් ටිකක් තියෙනවනේ ඒක ඉවර කරගන්න. ඒක ඉවර කරගෙන මම මුදල් බැංකුත් කතා කරනවා ඊළඟ දවසේදී. එදාට අපි ටිකක් වැඩිපුර වෙලාව අරගෙන MCQ ටික සාකච්ඡා කරගෙන යන් ඉතුරු ටික. හරිද? එතකොට මේ පුළුවන් තරම් මේ දවස්වල හොඳට පාඩම් කරලා වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න. හරිද? පුළුවන් උපරිමයේ වාගේ වැඩ කරන්න මම හැමදාම කියනවා වගේ. හරිද? එතකොට දැන් අද දවස ගත්තොත් අද පොය දවසක් තියෙන ගොඩක් අයට නිවාඩු දවසක් වෙන්නේ නැති. ඒකින්ද ඒක ප්‍රයෝජන අරගෙන උපරිම වැඩ කරන්න. මොකද තව දවස් කීපයයි තියෙන්නේ. දැන් අද 29. ඒ කියන්නේ තව දවස් 29ත් එක්ක ගත්තොත් තව දවස් 3ක් තියෙනවා. 29ත් ඇරියොත් දවස් 2යි මේ මාසෙට තියෙන්නේ. ඊට පස්සේ තව දවස් 9යි. ඒ කියන්නේ දවස් 11ක් වගේ තියෙන්නේ. සති දෙකක්වත් නැහැ. හරිද? පොඩි කාලයක් තියෙන හැබැයි මේක හරියට වැඩ කරලා පිළිවෙලට වැඩ ටික උපරිම කරගෙන යන්න. එහෙනම් මම අදට ක්ලාස් එක මෙතනින් අවසන් කරනවා. ඊළඟ දවසේදී අපි සාර්වාර්ථික සමතුලිතයේ ඉතුරු පාර්ට් ටිකත් එක්ක මුදල් බැංකු මිල මට්ටම් වලට අදාළ ප්‍රශ්න සියලුම දේවල් මම සාකච්ඡා කරලා අවසන් කරනවා.
එහෙනම් පුතේ හැමෝම පරිස්සමට ඉන්න. හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන්. පරිස්සමට වැඩ ටික කරගෙන යන්න. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. ඉතුරු කොටස් එක්ක සාකච්ඡා කරන ගමන්. හරි.